හරි. Right. Good evening, Sasan. Good evening, sir. Okay, right. දැන් ටර්ම් ටෙස්ට් එක එනවා 21 නේ. 21 වෙනිදා ටර්ම් ටෙස්ට් එක එනවා. එතකොට ටර්ම් ටෙස්ට් එකේ අනිවාර්යෙන් වෙන ප්‍රශ්න කීපයක් තමයි අද සාකච්ඡා කරන්නේ. right. අද විශේෂයෙන්ම මම ටාගට් කරන්නේ දැන් ටයිම් ටේබල් එක දාලා තියෙන බණ්ඩාරනායක විතරනේ. දැන් මයුරපාදේම මැයි මාසෙට යන කතාවක් කිව්වා ෆස්ට් ටර්ම් ටෙස්ට් එක. දිමුත් කිව්වා. එතකොට ගොඩක් කලාවට මම මේ ක්ලාස් එක කරන්නෙම ඕගොල්ලෝගේ ටර්ම් ටෙස්ට් එක ටාගට් කරලා. මෙන්න මේ ප්‍රශ්න තමයි අනිවාර්යෙන් එන්නේ. දැන් අනිවාර්යෙන් ප්‍රිපොසිෂන් ප්‍රශ්නයක් එනවාමයි. that is compulsory, right? ප්‍රිපොසිෂන් වලින් ප්‍රශ්නයක් එනවාමයි. ඒතකොට ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඊගාවට අනිවාර්යයෙන්ම තව වෙන ප්‍රශ්නයක් තමයි collective nouns, right? collective nouns. දැන් අද මම ওই collective nouns කියන කොටසයි preposition කියන කොටසයි සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරනවා. right? එතකොට ඒක කතා කරලා ඉවර කරන්න මම ඔයාලට දුන්න මෙන්න මේ hand out එක. right? මේක මම හිතනවා මේ සසන් have you find this? No, sir. No, why? මම මේක දැම්මේ අවුරුද්දට කලින්. I sent this handout before the new year, right? And I think 11th, right? 11th of April I sent it. Then I sent it early because you have to get print out this one, right? Then get the printer and another. No, sir. No. What can I do? එහෙම වුණොත් අපි අතේ ලියමු, right? එහෙම වුණොත් අතේ ලිවිල්ලක් තමයි තියෙන්නේ. right, okay. අපි ඉස්සෙල්ලාම මේ ගන්න සසන් මේ මෙන්න මේ language structure කියන මෙන්න මේ ටියුට් එකේ language structure කියන කොටස ගන්න, right? මේ මම ඔයගොල්ලන්ට ආයි print කරගන්න කිසිම handout එකක් දෙන්නේ නැහැ මේ මම print කරලා දෙනවා දැන් ඊසරේ මට ඔක මේ print කරගන්න බැරුණේ මම ඔක type කරලා ඉවර කරලා තිබ්බේ නැහැ. දැන් මේ මාසෙට අදාළ sorry මැයි මාසෙට අදාළව ඔයගොල්ලන්ට එනවා ටියුට් second term එකට අදාළ සියලුම මේ විෂය කරුණු කොටස් අන්තර්ගත කරපු ටියුට් එකක් එනවා ටෙන්සර්ස් වලට අදාළ ටියුට් එකක් එනවා right ඊට අමතරව හැබැයි දවස ගානේ ඔයගොල්ලන්ට මේ සතියේට පාරක් කරන්න papers 4ක් හම්බ වෙනවා ඒක නම් ඔයගොල්ලන්ට PDF විදියට හම්බෙන්නේ ඒක ඔයාලට ඒක තනි පැත්තක කොලයක් හම්බෙන්නේ තනි කොලයක් හම්බෙන්නේ ඒක ඔයාලා print එකක් දාලා තියාගන්න right ඒ සතියට අදාළ කොටස් එතකොට ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දැන් කරන වැඩ ප්‍රමාණය තව ටිකක් වැඩි වෙන්න ඕන right එතකොට තමයි ආර විභාගේ ලකුණු ප්‍රමාණය අපිට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් අනිත් එක දැන් වාක්‍ය පොත නොලියන අයට මම මේක කියන්නේ වාක්‍ය පොත නොලියා වාර විභාගයේ ලකුණු 60ක් 70ක් 80ක් 85ක් 90ක් බලාපොරොත්තු වෙන්න එපා right එම් බලාපොරොත්තු වෙන්න එපා වාක්‍ය පොත නොලියා මම පස්සෙන් පන්න කෑ ගහන්නේ නැහැ අනේ ලියන්න මේක කියලා ලියන්න කියලා තියෙනවා දැන් ඔයගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි හරිද ඔයගොල්ලෝ දැන් 6 වසර 7 වසර 8 වසර ළමයි නේ now you are in grade 9 and grade 10 right? Next year, then the grade 9 students, next year you are in grade 10, right? Then grade 10 students, next year in grade 11, right? Then you are all level students. හරි? එතකොට හැමතිස්සෙම මම කෑග ගහන්නේ මේක කරන්න කියලා හිම කියන්නේ නැහැ. right? එතකොට ඔයාලා උවමනාවෙන් මේක කරන්න ඕන. Son, try to get the other prize for the 2500 sentences, right? Complete these sentences. නිකන් හම්බෙලා තෑග්ගනේ. right මෙතන දැන් දිමුත්ගේ tag යවන්න ලෑස්ති right ඒක එහෙමම යවනවා right අපි මේක ගමු right මේකේ බලන්න සසන් language structure the page number 1 right filling the blanks with one of the following prepositions right එතන බලන්න one of කියන පාඩම right මෙන්න මේක පාඩමක් පොඩි one of කියන්නේ පාඩමක් one of කියන එකේ තේරුම තමයි සසන් මේ දැන් ගොඩක් දීලා හරිද අපි හිතමු ගොඩක් දීලා ඉවරලා ඒකෙන් එකක් කියන එක තමයි one off කියන්නේ හරිද අපි හිතමු මේකේ උත්තර දීලා තියෙනවා දැන් MCQ එක හම්බ වෙනවා උත්තර හතරක් හම්බ වෙනවනේ O level වලදී උත්තර හතරෙන් එකක් right උත්තර හතරෙන් එකක් එතකොට one of the answers right one of the answers උත්තර වලින් එකක් right උත්තර හතරක් දීලා තියෙනවා හරිද හතරෙන් එකක් ගැන කියන්න තමයි අපි one of පාවිච්චි කරන්නේ. හැබැයි එහෙම කියද්දී ගොඩකින් එකක් කියන එක right අපි හිතමුකෝ උදාහරණයක් මම සිංහලෙන් යනවා උත්තර හතරෙන් එකක් මේක සරලවම ලියන්නේ එකක් උත්තර හතරෙන්
right එතකොට මතක තියාගන්න පුතේ one of කියන එකට පස්සේ අනිවාර්යෙන් වෙන්නේ plural noun එකක් right plural ඒ කියන්නේ බහුවචන නාමපදයක් එන්නේ right one of the four answers right one of the four answers බලන්න මේ ප්‍රශ්නේ සසන් highlight එකක් තියනවද sir. no Yes sir. yes okay right දැන් මෙන්න මේ මම කියන තැන් ඔයගොල්ලෝ highlight කරගන්න ඕන right ඔන්න ඕකේ පුතේ instructions වල one of කියන එක highlight කරගන්න ඊට පස්සේ අන්තිමටම දීලා තියෙන prepositions කියන කොටස highlight කරන්න prepositions කියන කොටස highlight කරගන්න ඒක highlight කරලා ඒකේ S අකුර round කරගන්න රතු පෑනේ ඔන්න පාඩමක් ඉගෙන ගත්තා ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ප්‍රශ්නකින්ම right one of පාඩම හරි one of පාඩම මේක ලස්සන වාක්‍ය රටාවක් සසාන දැන් අපිට කියන්න පුළුවන් ලෝකේ තියෙන රටවල් අතරින් හරිද ලෝකේ රටවල් ගොඩක් තියෙනවා ඒ වගේම ලස්සනම රටක් තමයි ලංකාව right ලෝකේ ගොඩාක් රටවල් තියෙනවනේ ඒක අතරින් එකක් තමයි ලංකාව මේ ලංකාව කියන්නේ ලස්සන රටක් ඒ අතරින් තියෙන right අපි කොහොමද සසන්න ඕක කියන්නේ ලෝකයේ තියෙන රටවල් අතරින් එකක් රටවල් වලින් එකක් අතරින් එපා අතර ගන්න එපා අතර ගත්තොත් එහෙම වෙන ප්‍රිපොසිෂන් නෑ සෙට් එක ලෝකේ තියෙන රටවල් වලින් එකක් කොහොමද කියන්නේ One of the countries. one of the countries in the world right one of the countries in the world දැන් ඔයාලට මෙදා ටර්ම් ටෙස්ට් එකේ ආවොත් එහෙම මෙන්න මේ වගේ එකක් ඔයාලා ලියන්න පා one of the countries in the world right ලෝකයේ තියෙන රටවල් වලින් එකක් ලෝකයේ තියෙන ලස්සනම රටවල් වලින් එකක් කොහොමද කියන්නේ සසන් මේකට එකතු කරන්න මේ ලස්සනම කියන කෑල්ල ලස්සනම ලස්සන වඩා ලස්සන ලස්සනම adjectives ලබන මාසේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා adjectives right කොහොමද කියන්නේ ලස්සනයි කියන්නේ පුතේ beautiful නේ beautiful කියන්නේ ලස්සනයි ලස්සනයි කියන්නේ beautiful නම් වඩා ලස්සනයි කියන්නේ අපි මොකක්ද දාන්නේ beautifuler කියනවාද yes more beautiful very good beautiful more beautiful මේ more beautiful කියද්දි සසා මේකේ පොඩි comparison එකක් තියෙනවා right compare කිරීමක් තියෙනවා දෙකක් අතර compare කරනවා සංසන්දනය කරනවා මේක අරකට වැඩිය ලස්සනයි right දෙකක් අතර සංසන්දනය මේ more කියන එකත් එක්ක එන්නේ right මේකට අපි කියනවා positive right මේවා මේ ලබන සැරේ ඉවන්නවා මේක දැන් දැනට අදහසක් ගන්න මේවා දැනගන්න ඕනේ මේක positive කියන එක මේක comparative මේක නම් පොඩ්ඩක් දැනගන්න ඕන comparative වඩා ලස්සන වඩාත්ම ලස්සන මේ වඩා ලස්සන වඩාත්ම ඒ කියන්නේ ආයි ඒකට ගහන්න සුපිරි එකක් නෑ දැන් සසන් දැන් ක්ලාස් වල එහෙම ගෑල්ලම ඉන්නවනේ දැන් අපි කියනවා අඩෝ ඒ කෙල්ල තමයි ලස්සනම right එහෙම කියනවනේ ඊට පස්සේ එහා පැත්තේ නෑ එයාට වැඩිය මෙයා ලස්සනයි එයාට වැඩිය මෙයා ලස්සනයි කියන්නේ more beautiful right ඊට පස්සේ නෑ එයා තමයි ලස්සනම වැඩියෙන්ම ලස්සන නම් අපි කියනවා most beautiful right මේ most beautiful කියන එක පුතේ අපිට තනියම දාන්න බෑ right මේක අපිට ප්‍රශ්නයක් නෑ she is more beautiful than her right ඇයට වඩා අපි හිතමුකෝ දැන් මම මේක උදාහරණයක් ගන්නම් අපි උදාහරණයක් ගමු AB කියලා ගමුකෝ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා හරිද මම අහනවා මම කියනවා සසන් මේ ඒ ලස්සනයි නේද බීට වඩා කවුද එතකොට ලස්සන සසන් ඒ ලස්සනයි නේද බීට වඩා ඒ නේද ලස්සන right ඒ තමයි ලස්සන හරි එතකොට අපි වාක්‍ය පටන් ගන්න පුතේ කවුද ලස්සන ලස්සන එක්කෙනාගෙන් A is ඔම්බලන A is more beautiful than
right? More beautiful than B, right? A is more beautiful than B. Alright? පැහැදිලිද? මෙතෙන්දි පුතේ අපි most beautiful අයි මෙයාට තරම් ගහන්න කෙල්ලෙක් නෑ. මෙයා තමයි ලස්සනම. ඒ තමයි ලස්සනම කියනකොට පුතේ අපි හැමතිස්සෙම මෙන්න මේ superlative මේකට අපි කියනවා superlative, right? superlative ඉස්සරහට පුතේ අපි අනිවාර්යෙන්ම දාන්න ඕනමයි the කියන එක. The එක තමයි the most beautiful, right? The best, right? The tallest, හරි? The cleverest, හරි? අපි කොහොමද කියන්නේ? එහෙනම් ඒ තමයි ලස්සනම. A is the most beautiful. A is the most beautiful. Understood? ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ positive comparative superlative යන්නේ. right? ඒක මම අර කියන්නේ ගියේ මේ one of කියන පාඩමත් එක්ක. one of කියලා කියන්නේ එහෙනම් පුතේ ගොඩකින් එකක් විස්තර කරද්දී අපි කියන්නේ one of දාලා. right? one of දාලා අපි ඒක කියන්නේ. මේක මේ අර ලබන වාරට ඉගෙන ගන්න තියෙන පාඩමක්. හරිද? මම ඉරිද රෑ බැරි වෙයි. ඉරිද උදේ වගේ සසන් ඔයා දහම් පාසල් යන්නේ නැහනේ. මම හරියට බලලා කියන්නම් කොහොමද කියලා මේ ටයිම් එකක් මම දාගෙන ගිය සැරේ ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකේ පේපර් එක ඩිස්කස් කරන්න. රයිට්? ගිය සැරේ ටර්ම් ටෙස්ට් පේපර් එක තියෙනවද සසන් ගාව? නැද්ද? ඇති සර්. තියෙනවද නැද්ද? මම ඇහෙන්නේ කියන එක. සමහර විට ඇති සර්. සමහර විට ඇති. රයිට්? නැති වුණාට කමක් නැහැ මේ මම දාන්නම් group එකට. අපි ඒක ඩිස්කස් කරමු. රයිට්? සඳුදා නේද සසන් තියෙන ඉංග්‍රීසි? පොඩි නේ සර්. Yes, okay, right. Okay. Then look at the prepositions given in the box, right? From, over, through, beside, in, right? ඔන්න දැන් මේවා තේරුම් දන්නේ නැත්නම් සසාන් ටක් ගාලා මොකද කරන්නේ? අපි ඊතලයක් ගහගත්තා තේරුම ලියාගත්තා. අපි from කියන එක සිංහලෙන් කියනකොට අල් නයන්නකකට දානවා, right? හරිද? from කියන එක අල් නයන්නක් දානවා. සමහර වෙලාවට සිත කියන්න, right? ගෙන්, හරිද? ගෙන් අර අල් නයන්නම තමයි මේ කියන්නේ. right? නිකන් උදාහරණයක් විදිහට ගමු මේ අල් නයන්නක් අගට එන එක. සසාන්ගෙන් පසන්ත, right? සසාන්ගෙන් පසන්ත. from සසාන්, right? දැන් ඉස්සල්ලා ඒ කාලේ නම් අපි වෙසක් කාඩ් එහෙම දුන්නා, right? from sasan to pasan. And from sasan sasangen නැත්තම් සසාන් විසින්, right? තව එකක් විසින්. from කියන එකට අපිට පුළුවන් විසින් කියන එකට. හරි? ගොඩක් වෙලාවට සසාන් ගෙන් තමයි ගැලපෙන්නේ. විසින් වලට වැඩිය ගෙන් ගැලපෙනවා. right? ගෙන්. සසාන් ගෙන් පසන්ට, right? එහෙනම් පුතේ තව එකක් බලමු අපි. නුවර සිට කොළඹ කොටුව දක්වා. නුවර සිට from Kandy, right? from Kandy to Colombo Fort. C should be capital and F should be capital because these are common nouns. No, sorry, proper nouns, right? Mainly ස්ථානයක නමක් නේ Colombo Fort. And K also should be capital, right? then සිට කියන අදහසත් අපිට ගන්න පුළුවන් from කියන එකෙන්, right? ඊගා preposition එක තමයි over, right? over කියලා කියන්නේ අපි කියන්නේ overacting, ඕනට වඩා, right? නැත්තම් අපි තව over කියන එකේ තේරුම තමයි සසන් ලියාගන්න මේවා තේරුම්. දැන් ලියාගත්තද මේ from කියන එකේ තේරුම? yes sir. yes. over කියන්නේ පුතේ ගොඩක් වෙලාවට අපි කියනවා ඉහළින්, right? ඉහළින්, right? over the sky, right? over the sky, over the roof,
over the head. හිසට ඉහලින්, වහලට ඉහලින්, අහසට ඉහලින්, right? ඉහලින් කියන්න අපි කියනවා සමහර වෙලාවට over කියන එක, right? ඉහලින් කියන එක. ඊගොඩ through මේක අපි කියන්නේ through, THROUGH, through කියන්නේ පුතේ හරහා, හරහා. අපි මොකක් හරි එකක් හරහා යනවා, right? through, right? අපි බින්ගයක් හරහා යනවා, right? through the tunnel, right? through the tunnel, right? through කියන්නේ හරහා. beside කියන්නේ පුතේ අසල කියන එක, ළඟ, අසල, එහා පැත්තේ, පසෙක, ඔය වගේ අදහසක් එනවා beside කිව්වහම, right? in කියන එක පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දන්නවනේ in කියන එකේ පාවිච්චි මොනවද කියන එක, right? කාලයක් නම් කොහොමද, මාසවලට කොහොමද, දවස්වලට කොහොමද on in at කියන එක ඔයගොල්ලෝ උගන්වලා තියෙන්නේ, right? වැඩි වෙලා මම ගන්නේ නැහැ කියන. in කියන එක අපි සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් තියෙනකොට ඇතුලේ කියන්න ගන්නවා, right? in the bowl, right? සසන් මේ බලන්න මෙන්න මෙහෙම bowl එකක් තියෙනවා. BALLBOWL. What is the difference between these two words? What is the difference? Don't you know? අරක බෝලය අරක පාත්‍රය. පාත්‍රය වගේ බෝල් එක පාත්‍රය කියලා කියනවා. නැත්නම් මෙහෙම වටකුරු වෙච්ච බඳුනකට අපි කියනවා bowl. මේක bowl කියලා නෙමෙයි කියන්නේ. මේ W එක bowl, right? මෙන්න මේ වගේ bowl. අපි මේකට කියන්නේ මේ බඳුනක්, right? බඳුනක් වගේ පොඩි වටකුරු හැඩයක් තියෙන. මේක bowl, right? tennis ball, leather ball. මේක bowl. මේක bowl, right? හරි. Then Sasan බලන්න, look at the activity. The train ran blank the tunnel. Tunnel එක කෝච්චිය කොහොමද යන්නේ? මේ බින්ගේ සසන් බින්ගේ තුලින් නෙමෙයි. බින්ගය හරහා යන්නේ. බින්ගේ හරහා යන්නේ කෝච්චිය. හරි? එතකොට මොකක්ද එන්නේ? Through, right? වැරදි නම් හරි එක දාගන්න. Through the tunnel. We had lunch. අපි ගත්තා lunch එක. දැන් tenses උගන්වනකොට මම කියනවා මේ had කතන්දරේ. ඔය ඒක හොඳට ඉගෙන ගන්න ඕන පාඩමක්. සමහර මේ දැන් බලන්න සසන් මේ මම ඔයගොල්ලන්ට කරාද කියලා මට මතක නෑ. present continuous කළානේ. right? දැන් am is a verb plus ing නේ. right? අපි present continuous වලදී am is a verb plus ing. am is a verb plus ing. right? හැබැයි දැන් මේක අපි ලියන වාක්‍යය she is eating, right? හරි, වැරද්දක් නෑ මේකේ. දැන් මේක ගත්තොත් එම she is a girl. මෙතන is එකත් එක්ක ing වෙලා, මෙතන is එකත් එක්ක මොකද්ද noun එකක් ඇවිල්ලා. මෙතෙන්දි present continuous, මෙතෙන්දි මොකද්ද එතකොට? right? ඔන්නෝම කතන්දරයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන දේවල්. ඒ නිසා ක්ලාස් කට් කරන්න එපා. හොඳට සසන් වාක්‍ය පොත ලියන්න ඕන. මගේ අත්තරම් පුතේ A එකකට එහා ගිහිපෝ A+ එකක් ගන්න ඕන, right? ඉස්කෝලේ නම්බුව තියන්න, right? අනිත් ළමයි ඉස්සරහ ඉස්කෝලේ නම්බුව තියන්න පුළුවන් තරම් උපරිමයෙන් වැඩ කරන්න. මෙන්න මේවා මම කියලා දෙන්නම් මේ tenses පාඩම කියනකොට, right? මම ඒක කියලා දෙන්නම්. දැනට ඒක ඕනේ නැහැ, right? අපි ඊගාවට යමු. We had lunch at a restaurant. අපි මේකට කිය සමහර අය කියනවා restaurant කියනවා, restaurant කියනවා. හැබැයි we pronounce this properly as restaurant, right? එතකොට we had lunch at a restaurant. අපි දන්නේ නැති restaurant එකක්. අපි දන්නේ නැති restaurant එකක් කියලා කොහොමද අඳුරගත්තේ සසන් මේකේ? පොඩි hint එකක් දීලා තියෙනවා. at දාලා තියෙනවා. රෙස්ටෝරන්ට් එකක් අපි දන්නේ නැහැ. අපි දන්න රෙස්ටෝරන්ට් එකක් නම් ද රෙස්ටෝරන්ට් කියලානේ උතන තියෙන්නේ, right? මේ ඩිෆරන්ස් එක මතක තියාගන්න. මේ පේපර්ස් කරද්දි ගොඩාක් පොඩි අපි ඉගෙන ගන්න ඕන ග්‍රැමර් කොටස් අහු වෙනවා සසාර, right? එතකොට බලන්න, we had lunch at a restaurant blank the lake. lake එක ගාව තිබ්බ, right? විල ගාව තිබ්බ, හරි? රෙස්ටෝරන්ට් එක ගාව, රෙස්ටෝරන්ට් එකේ ළඟ ගාව කියන්නේ මොකක්ද අපි කියන්නේ සසාන? beside. very good.
beside ම තමයි සසන් අපි near කියලා කියන්නේ right මේක වෙනසක් තියෙනවා right beside කියන එකේ near කියන එකේ වෙනසක් තියෙනවා හැබැයි ඕගොල්ලෝගේ වයසට ඒ වෙනස අදාළ නැහැ right මතක තියාගන්න beside near කියන්නේ දෙකම එකයි දෙකෙන් මොක આવොත් ආපු එක ලියන්න right beside the lake the prince was seated මේක passive voice එකක් was seated blank a carriage කියන්නේ what is the meaning of carriage සසන් carriage කරත්තය sorry කරත්තය ඔව් කරත්තය වටෙන් වට කරපු අර සුකෝපභෝගී වගේ දෙයකට අපි කියනවා carriage කියලා right එහෙනම් මොකද සසන් මේකේ උත්තරේ මේකට the prince was seated blank in in the carriage right දැන් කරත්ත කිව්වහම සසන් දැන් අපි දැකලා තියෙනවා සමහර කරත්ත තියෙනවා නිකන් මෙහෙම right මෙහෙම නිකන් රෝදේ තියෙනවා මෙහෙම එකක් right carriage එක කියලා කියන්නේ සසන් නිකන් වාහනයක් වගේම තුමා දැකලා ඇති මේ ඔය චාල්ස් කුමාරය එහෙම යන වාහන එහෙම මේ රජපෞලේ අය මේ ඒගොල්ලෝ යන්නේ අශ්ව කරත්තවල right ඒ අශ්ව කරත්ත නිකන් අර ගෙවල් වගේ නිකන් කාර් එකක් වගේ right අශ්වය අදින්නේ මේක හැබැයි මේක හොඳට කවර් කරලා කර්ටන් දාලා හොඳට සීට් එකක් සෙට් කරලා දැන් මේවා සීට් එක මොකුත් නැහැ ජනලුත් නැහැ මොකුත් නැහැ ෆුල් AC මේවා right මේවා ෆුල් AC මේවා ඩුවල් AC right මේක හැම පැත්තෙම උහුලන් යනවනේ මේක ඇතුලේ නිසා තමයි සසන් අපි ඉන් දැම්මේ ඇතුලට ගිහිල්ලා දොර වහගන්න පුළුවන් හැබැයි මේකේ බෑ සසන් දොරක් නැහැ ඇතුළට යන්න නැහැ මේකේ තියෙන්නේ වාඩි වෙන්න කියලා කෙලිම උඩින් වාඩි වෙන්න තියෙන්නේ right on දාන්න තියෙන්නේ right අපි on දාන්නේ නැහැ මෙන්න මේ වගේ තැන්වලදී අපි buy කියන එක පාවිච්චි කරනවා on එක පාවිච්චි කරන තැන් තියෙනවා buy කියන එක පාවිච්චි කරන තැන් තියෙනවා මේ දෙක ටිකක් වෙනස් right අපි කොයි වෙලාවක හරි මොකක් හරි දෙයකට නැගලා එනවනම් එනකොට අපි කියනවා ප්‍රවාහන මාධ්‍යයක් විදියට පාවිච්චි කරනවනේ යම්කිසි දෙයක් right අපි ගමනාගමනයේ ප්‍රවාහන මාධ්‍ය විදියට පාවිච්චි කරනවා නම් අපි කියනවා by කියන එක right I come to school by bus right by bus මම බස් එකේ සාමාන්‍යයෙන් එන්නේ බස් එකේ එන්නේ right I come to school by van by car හැබැයි මතක තියාගන්න මෙන්න මේ විදිහට මම පාසල් එන්නේ සාමාන්‍යයෙන් ප්‍රවාහන මාධ්‍යයක් විදිහට බයික් එකක් පාවිච්චි කරනවා නම් on the motorcycle right on the motorcycle fine නම් එන්නේ ඒත් අපි පාවිච්චි කරන්නේ I come to school මෙතන to එක නෑ school එක දාලා නෑ ඒක හදාගන්න I come to school on foot fine එනකොට අපි කියන්නේ on කියන preposition එක දාලා සසන් ඔතන පැත්තේ ඉඩ තියනවා දාලා මෙන්න මේව ලියා ගන්න right මෙන්න මේව සාමාන්‍ය ප්‍රශ්න වලට අහන තැන් right bus car van ඔය වගේ දේවල් පොදු ප්‍රවාහනයේදී අපි ගමන් කරනකොට අපි කියනවා ගමනාගමන මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනකොට අපි කියනවා by දාලා on දාන තැන් තියෙනවා right on දාන තැන් තියෙනවා බස් එකේ I am traveling on the bus මේ මම බස් එකක නැගලා ඉන්නේ right I'm on the bus right අන්න එහෙම කියන අවස්ථාවක් තියෙනවා ඒව ඔයගොල්ලන්ට වැඩි අහු වෙන්නේ නැහැ මෙන්න මේක බලන්න right මෙන්න මේ තුන ලියා ගන්න නෝට් ඩවුන් කරගන්න සසන් අනිවාර්යයෙන්ම ප්‍රිපොසිෂන් වලින් ප්‍රශ්නයක් එනවා සසන් right මම try කරන්නම් අද රෑ ඔයාලට දාන්න දැන් මේ දවස්වල ටිකක් busy right ඔන්න ඕකත් ඔයගොල්ලෝ මතක තියාගන්න right මෙන්න මේ කොටසත් තා මතක තියාගන්න ඕන right අපි ඊගාව කොටසට යන් ඊගාව එකට the servants කියලා කියන්නේ මෙහෙකාරියෝ අපි මේගොල්ලන්ටම කියනවා තව වචනයක් සසන් maid MAID right මෙන්න මේකත් මම කියලා දෙන්නම් papers කරද්දි පට්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා සසන් right තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා තව චුට්ටක් අපි ඉගෙන ගත්තේ maid right බලන්න මේ දෙකේ වෙනස මොකක්ද කියලා right හොඳට කල්පනා කරලා බලන්න right කල්පනා කරලා බලන්න මේ maid එකේ වෙනස මොකක්ද සෑදුවා මේක verb එකක් පුතේ right අපි දැන් දන්නවා verb එකක් කියන්නේ ක්‍රියාපදයක් මේකේ තුන බලන්න make හදනවට කියනවා make
හැදුවට කියනවා made. හදලා තියෙනවා හරි තිබුණා හරි මොකක් හරි හදලා තියෙනවා තිබුණා කියන්න madeම තමයි. make, made, made. right? made. මේ made මොකක්ද පුතේ? අපි මෙන්න මේ made කියන්නේ මෙහි කාර්ය. right? මෙහි කාර්ය. නැත්තම් 16. 16 නම් ගොඩක් වෙලාවට කියන්නේ මෙහි කාර්ය. ඒක කැතයි 16 කියනවා. right? made මේවට අපි කියනවා සසන් homonyms එකම શબ્දය එන්නේ හැබැයි අකුරු ස්පෙලිංස් වෙනස් බලන්න made මේක අපි මේ made කියන්නේ නෑ made right made අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ made කියලා right made understood මෙන්න මේ දෙකත් මතක තියාගන්න right make made made දැන් verbs ඉස්සරහට ගොඩාක් ඕන ඔයාලට right verbs එක්ක තමයි ඔයාලගේ ගනුදෙනු ඉස්සරහට එන්නේ right The servants held a golden umbrella. Held කියන එකේ තුන මොනවද සසාන? Held එකේ තුන held 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 එකේ තුන මොකද්ද? held කියන්නේ දෙක. නැත්නම් තුනත් held ම තමයි. මේකේ එක මොකද්ද? hold. hold කරගෙන ඉන්නවා right අපි කියන holder එක කියලා අර වෙසක් එකට අපි බල්බ් දාන්නේ holder එකේ right holder එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර අල්ල ගන්න එක වගේ right ඒ රඳවණයක් වගේ right hold held held මෙන්න මේක අපි hold කියන වචනේ hold held held කියන එක පාවිච්චි කරනවා පවත්වනවට right පවත්වනවටත් කියනවා A Shramadana campaign will be held. දෙකෙන් දාන්නේ මොකද ඒක passive voice එකක් නිසා. ඒක අතන්දර අදාළ නැහැ. මම දැන් notice උගන්වන්න මුකුත් කතා එපා. මම ලියන රටාවට ලියාගෙන යන්න. පස්සේ grade 10 එකට 11 වලට යනකොට ඔයාලට තේරෙයි ඇයි එහෙම ලියන්න කිව්වේ කියලා. right? පවත්වනටත් අපි කියනවා මේ held කියන එක. නැත්තම් සාමාන්‍ය රඳවගෙන ඉන්නවටත් අපි කියනවා held. The servant held a golden umbrella. රත්තරන් කුඩයක් ඉහළගෙන ඉන්නවලු. right? කුඩි ඉහළනවට අපි කියනවා held. hold කරනවා umbrella over කියන්නේ උඩින් over king's head රජුරුවන්ගේ ඔළුවට ඉහළින් හරිද to protect him blank the sun බලන්න මම අර ඉස්සෙල්ලා කිව්ව එක ඔයා ලියාගත්තා what is the word sun what is the preposition from very good from the sun ඉරෙන් අල්ලන්න දැක්ක දගට ඉරෙන් right සූර්යාගෙන් ගෙන් එකක් හරි from next බලන්න අන්තිම එක he was dressed this is a passive voice sentence right he was dressed in lovely garments means අපි කියන ඇඳුම් වලට clothes right clothes වලටම තමයි අපි garments කියන්නේ right දන්නේ නැත්නම් ලියාගෙන he was dressed in lovely garments with an umbrella held blank his head what is the word Sasan over ඉහළට ඔළුවට ඉහළින් කුඩේ ඉහළගෙන ඉන්නවා right very good මම හිතනවා පහෙන් පහෙම හරියට කියලා මේ වගේ ප්‍රශ්න තමයි සසන් හැමදාම වාර විභාගෙට එන්නේ මෙදා බලන්නකෝ එන්නේ නැද්ද කියලා කරුමෙට එන්නේ නැති වෙන්න පුළුවන් නයි හරිද නැත්තම් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න එනවා හරි second one underline the preposition that best fits to complete each sentences meaningfully right underline the preposition යටින් ඉරක් ගහන්නලු හොඳට instructions කියවන සසන් දැන් සමහර වෙලාවට මේ ප්‍රශ්න පත්‍රවල දීලා තියෙනවා ලොකු හිස්තනක් දීලා තියෙනවා අර උත්තරේ ලියන්න පුළුවන් විදියට වරහන් ඇතුලේ උත්තර ටික දීලා තියෙනවා හරිද හිස්තන් දීලා වරහන් ඇතුලේ උත්තර තුන දීලා තියෙනවා හැබැයි instructions වල කියලා දෙන්න පුළුවන් ඉරි ගහන්න හැබැයි ඔයා ලොකු හිස්තන දැක්ක ගමන් හිතන්නේ මොකද ඉඩ තියලා තියෙන්නේ ලියන්න වෙන්නේ නැති හැබැයි instructions වල කියලා තියෙන්නේ ඔයාට උපදේශ වල කියලා තියෙන්නේ ලියන්න නෙමෙයි යටින් ඉරක් ගහන්න කියලා right අන්න එහෙම දැන් ඔයා කොච්චර හරි උත්තරයක් ගහලා තිබ්බත් යටින් ඉරක් ගහන්න කියපු එකේ ඔයා ලියලා තිබ්බොත් ඒක වැරදි right ඒ නිසා හොඳට instructions කියවන්න ගොඩක් ලේසි paper එකක් first term එකේ තියෙන්නේ second එකෙත් එහෙමයි third එකෙත් එහෙමයි O level එන්නේ දැන් මෙදා paper එක මාරම ලේසි සසන් හරිද හැබැයි සමහර ළමයි කියන O level paper එක අනේ අමාරුයි paper එකේ structure එක වෙනස් වෙලා අනේ කොහොමද මේක කරන්නේ අරගයි මේකයි කියලා කතන්දර කියන හැබැයි හරිම ලේසි paper එක right ඉස්සරහට බලන්නකෝ
හරි. Underline the prepositions that best fits වඩාත් ගැලපෙන අර most suitable කියන එක තමයි මේ කියන්නේ right. Suitable කියන ගැලපෙනවා කියන එකනේ. Best fits කියලා කියන්නේ වඩාත් ගැලපෙන කියන එක. To complete each sentences meaningfully right. Each ඒ sentence එක meaningfully අර්ථාන්විත විදියට ගලපන්න පුළුවන් එක underline කරන්නලු. My mother is arriving. Arrive කියන්නේ ළඟා වෙනවනේ. Arrived right. Arriving means ing form. My mother is arriving blank the 3 past 30 lane train. 3:30 train. What is this preposition, Sasan? In on On. Sasan බලන්න මේක specific time එකක් කියලා තියෙනවා 3:30 specific time එකක් නම් ගන්න සසන් ටක් ගාලා මේ පොදා සත්කාරයේ hand out එක ගන්න. පොදා සත්කාරයේ ගිය සතියේ බලන්න ඒකේ on එකට දාලා තියෙන්නේ නිශ්චිත වෙලාවක් නම් on right. මෙතන at තිබ්බනම් at දාන්නත් පුළුවන් at 3:30 right 3:30 කියලා at දාන්නත් පුළුවන්. හැබැයි මෙතන at නැහැ. In on with කියන එක ගැලපෙන්නේ නැහැ. with කියන එකේ තේරුම සසන් සමග කියන එක right සමග. සමහර වෙලාවට මේ with කියන එක අපි පාවිච්චි කරනවා මේ අර ඉංග්‍රීසි කටපාඩම් කරන්න බෑ කියන හේතුව මේ සමහර වෙලාවට අපි කියනවානේ මේ ඔහු කොටයක් කපමින් ඉන්නවා ඔහුගේ පොරවෙන් ඔහු කොටයක් කපමින් ඉන්නවා right. දැන් අපි දන්නවා මේ තියෙන present continuous කියන එක right. He is cutting right cutting කොටයට අපි කියනවා a log කොටයක් නේ a log with his axe එයාගේ පොරවෙන් with පොරවෙන් කියන්න අර අල්නා යන්න කතාව මෙන්න මෙතෙන්දී අපිට දාන්න පුළුවන් right with කියන එක from his axe කියන්නත් පුළුවන් හැබැයි with කියන එක පාවිච්චියක් නේ right with කියන එක පාවිච්චි කරන්න පුළුවන් සමග ඔහුගේ පොරව සමග right අන්න ඒ වගේ අදහසක් ඉන්නේ හැබැයි අපි සිංහලෙන් අපි කියන්නේ පොරවෙන් කප හිටියා right understood එතකොට මතක තියාගන්න with කියන්නේ සමග කියන එක ප්‍රධාන වශයෙන් සමග කියන්න පුළුවන්. A few days after දවස් කීපයකට පස්සේ the accident she died ඇය මැරුණා blank the injuries. What is the meaning? Sorry, what is the preposition? with Hasan? What is the answer? බලන්න මේක මේ a few days after the accident කියන්න ඕනේ නැහැ. She died blank the injuries. Injuries කියන්නේ පුතේ මේ තුවාල වලට. right තුවාල වලට. තුවාල වලින් එක. එහෙනම් මොකද්ද සසන්? with තුවාල වලින් තුවාල සමග කියන්න නෙමෙයි with කියන එක මම කිව්වේ ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරනවා සමග කියන්න. right මෙන්න මේ වගේ තැන් තියෙනවා ඒවා හරි සුළු තැන් right from තුවාල වලින් from the injuries right from the injuries she colored ඇය පාට කළා the drawing blank watercolors. What is the preposition? of Very good. With. There are few clever students. Clever means daksha. There are few clever students. Blank. My classmates. Classmates කියන්නේ පන්තියේ යාළුවෝ. Right? යාළුවෝ ඇතුළේද යාළුවෝ සමගද යාළුවෝ අතරේද?
සමග ඇයි සසන් දැන් බලන්න දැන් parents meeting එකට යනවා right parents meeting එකේදී principals කියනවා අම්මලාට ඔයාලගේ ළමයි අතර ඉන්නවා දක්ෂ ළමයි වගේම අදක්ෂ ළමයි right අතරේ right අපි එහෙමනේ කියන්නේ තොරවා කියනවා ගෙදර වෙලා අපිත් එක්ක ඉන්නා මේ දක්ෂ අයත් ඉන්නවා එච්චර වැඩ බැරි අයත් ඉන්නවා ඉතින් අවුලක් නැහැ හරි අපිත් එක්ක අතරේ right අපි අතරේ කියන්නේ පුතේ among right among there is a well ලිඳක් තියනවලු blank our house සසන් ඕවද ගෙදරට උඩින්ද තියෙන ලිඳ beside our house coral reefs that lie blank the water are beautiful sight what is that what is the word sasan preposition what is the preposition කලේ නැත්ද ඒක කරේ නෑද කරන්න බලන්න නිකන් හිතලා ඔළුව කල්පනා ඔළුව මහන්සි කරන්න ඕන සසන් දැන් right විනාඩි දෙකක් දෙන්න නිකන් හිතලා ওই වචන තුන දදා බලන්න Tuesday finish what is the word sasan beneath very good beneath right coral reefs කියලා කියන්නේ පුතේ මේ අර අපි කොරල් පර කියලා කියන්නේ සාමාන්‍ය ලිංග වල නම් කොරල් පර හැදෙන්නේ නැහැ නේද හරිද මේ මේක මං හිතන්නේ මේ මගේ ටයිපින් මිස්ටේක් එකක් මේක 6 වෙන්න ඕන right 6 වෙනි එක වෙන්න ඕන මේ මේක එකම වාක්‍යයකට වැටලා තියෙන්නේ right coral reefs කියලා කියන්නේ කොරල් පර right මුහුද යටනේ හැදෙන්නේ වතුර යට පුතේ මේ beneath කියන එකේ අපි දන්න සුද්ධ සිංහලෙන් කියන ඉංග්‍රීසි වචන සුද්ධ සිංහලෙන් සුද්ධ ඉංග්‍රීසියෙන් කියන වචන තමයි පුතේ under කියන එක under the water කියන එක තමයි මේ beneath the water කියන්නේ beneath කියන්නේ under කියන එකම තමයි ඊතලයක් ගැහුවා යට මේ දාගත්ත ඊතලේ beneath කියන්නේ under සමානයි under right under කියන්නේ කකුල under නෙමෙයි යට කියන under එක under අපි කියන්නේ underwear right යට ඇඳුම් right turn to the next page right preposition ටික ඉවර කරලා අද කොහොම හරි මේ 12 වෙන්න කලින් මේක ඉවර කරන්න ඕන ඉවර කරලා මේ කොහොම හරි අද collective nouns උත් කතා කරන්න ඕන right ඊට පස්සේ කතා කරන්න වැදගත්ම එකක් තියෙනවා මේ either or neither no මේකත් හොඳ වැදගත් පාඩමක් right ඊට පස්සේ ඔයාලට අර ඉගෙන ගන්න කියලා දේවල් තියෙනවා එතනින් ඉවරයි right ඊගාට තියෙන සාමාන්‍යයෙන් මේ වගේ ඡේදයක් දුන්නා මේක කියවල උත්තර ලියා ගන්න
right එතකොට ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් සරල ඡේදෙන්නේ ලොකු අමාරු වචන තියෙනව වෙන්නේ නැහැ right dictionary page එකක් බලන්න වෙනවා right එන්න පුළුවන් මම දන්නේ නැහැ ඒ විදිහ කියලා right okay turn to the next page and activity number 3 right question number 3 fill in the blanks using the following prepositions fill in the blanks ඔන්න පුරවන්නලු right it was a great day මේ කතන්දරයක් ලියන්න මම මෙහෙමම කියලා දෙන්නම් සසන් right සරලව අපි කතන්දරයක් ලියන්න ආවොත් එහෙම වෙච්ච සිදුවීමක්නේ right කතන්දරයක් කියලා කියන්නේ අපි හිතමු දැන් ඔයා ගිය සතියේ ඉස්කෝලේ යනකොට ඔයාට වෙච්ච සිදුවීමක් ඒකත් කතන්දරයක් විදිහට කියන්න පුළුවන් දැන් ඔයා ගිය සතියේ ඉස්කෝලේ යනකොට අපි හිතමු ඔයාට හම්බුණා බලු පැටියෙක් right ඔයාගේ සිදුවීම මට කියනවා මොකද කරේ එයා බඩගින්නේ හිටියේ එයා කාලා නැහැ right ඊට පස්සේ මම කන්න අරන් දුන්නා මට ඊට පස්සේ ආව දාලා එන්න තුන්නේ නැහැ මම ගෙදර අරන් ආවා ඒක කතන්දරයක් අතීත සිදුවීමක් නේ right දැන් මේ කියන්නේ ඒ වගේ කතාවක් ඒක අඳුරගත්තේ කොහොමද දන්නවද අතීතයෙන් verb එක තියෙන්නේ right it was a great day was බලන්න it was a great day was කියන්නේම පුතේ අතීත කාල am is am is කියන දෙකේ අතීත කාලය තමයි was කියන්නේ right it was a great day right it was a great day ඒක මේ සුපිරි දවසක් ඒක මරු දවසක් ඒක හොඳ දවසක් right my family and I දැන් අපි හැමතිස්සෙම අතීත කාලෙන් තමයි කතන්දරේ එතකොට ලියන්න ඕන verb එක එහෙනම් හැමතිස්සෙම දෙකෙන් ලියන්න බලන්න හැබැයි ඔයා අතීතයේදී කරපු ක්‍රියාවක් කරලා තිබුණා වගේ කතන්දර කිව්වොත් එහෙම එතෙන්දී අපි had දාලා ඉවරලා verb එක තුනෙන් දානවා මම ඒක කරේ නෑ මම හිතන්නේ ඒකට අපි කියන්නේ past participle කියලා right දැන්ට සරලවම සරල වර්තමාන සරල අතීතයේ ඉගෙනගෙන තියෙනවානේ verb එක දෙකෙන් දාන එක right බලන්න my family and I හැමතිස්සෙම මතක තියාගන්න මම සහ මගේ යාළුවෝ my friends and I and my friends කියන්නේ නැහැ ඉස්සෙල්ලාම මාත් එක්ක යන්නේ කවුද කියන එක ඉස්සෙල්ලා යන්නේ right දැන් අපි තුමු දිමුත් මේ sorry සසන් සෙල්ලම් කරා ඔයාගේ මල්ලිත් එක්ක සෙල්ලම් කළා එහෙනම් දැන් කරලා ඉවරයි අතීතයේ වෙච්ච සිදුවීමක් my brother and I right my brother and I played සසන් දැන් මට කියන්නේ ඇයයි ඇගේ නංගි ඩාන්ස් කළා කරලා ඉවරයි එහෙනම් කොහොමද කියන්නේ සසන් ඇයයි sorry she and නෑ ඇයයි ඇගේ නංගි කොහොමද කියන්නේ she and her sister එයාත් එක්ක කවුද නටන්නේ ඉස්සෙල්ලාම ගන්න එයාව කවුද එයාත් එක්ක නටන්නේ ඇයත් එක්ක නටන්නේ ඇයගේ නංගි yes her sister and she නෑ her sister කපන්නකො ඒතර she danced නේ ඒ වගේ තමයි her sister and she danced understood right මේක මතක තියාගන්න හැමතිස්සෙම යම්කිසි ක්‍රියාවක් තව කෙනෙක් එක්ක කරනවා නම් අපි ඉස්සෙල්ලාම ක්‍රියාවට භාජනය වෙන ප්‍රධාන චරිතය කවුද බලන්න ප්‍රධාන චරිතේ I she එයත් එක්ක නටන කෙනා හරි කරන මොකක් හරි දෙයක් කරන කෙනා හෝ කරන කට්ටිය ඉස්සරහට දාන්න right my family and I decided means තීරණය කළා right decided right decide කියන්නේ තීරණය කරනවා කළා කරලා තියෙනවා හරි තිබුණා හරි නැත්තම් තිබුණා ඔමයි 1 2 3 එන්නේ මේකේ right 1 2 3 ඔන්න විදියට එන්නේ right my family and I decided blank a family outgoing what is the preposition Susan with my family and I decided to go a family outgoing පවුලේ එළියට යාමක් තීරණය කළා පවුලේ එළියට යාමක් මොකද්ද සිංහලෙන් කියන්න මට
පවුලේ එළියට යාම සඳහා. සඳහා. Right? For. That is the word. For. Yes, that is the word. Right? For a family outgoing. Blank the beach. මුහුදට. Turn up මොකද්ද සසන්? Preposition එක turn up. Into. Into කියන්නේ සසන් ඇතුළට. නිකන් to මේ ඇයි සසන් මං කිව්වේ සසන්ගෙන් පසන්ට turn up. From Sasan, right? From Sasan to Pasan, right? Sasangen Pasanta බලන්න into කියන්නේ ඇතුළට, right? Into. For family outgoing to the beach, මුහුදට, මුහුදු වෙරළට. We put අපි දැම්මා all the belongings කියන්නේ අපිට අයිති දේවල්. belong කියන්නේ සසන් අයිති කියන එක, right? belong කියන්නේ අයිති. දැන් සසන් මට කියන්නේ මේ පොත අයිති මට. මේ පොත අයිති මට. ඔයාලා තමයි මේක අයිති. මේ පොත, right? belong කියන්නේ verb එකනේ අපි දන්නවා දැන්. this book මේ පොත එකක් නේද? simple present වල ලියන්නේ. අයිතිය තාමත් ඔයාලනේ මේ පොතේ අයිතිය තියෙන්නේ, right? තාමත් ඔයාලට අයිතිය තියෙන්නේ. simple present වල ලියන්නේ මේක. belong එකට මොකද කරන්නේ? s එකක් දානවා. This book belongs to me, right? මට කියන සසන් එහෙනම් මේ පොත අයිති වෙලා තිබුණේ දැන් තිබිලා ඉවරයි, right? අයිති වෙලා තියෙන්නේ, right? අතීතයේ තිබ්බ දෙයක් මගේ තාත්තට කොහොමද කියන්නේ? Belong to my father. Yes, very good. This book belonged to my father. To my father. Understood? Belong, belongs. Right? එතකොට belongings කියන්නේ පුතේ අයිති දේවල් වලට, right? අයිති දේවල්. We put all the belongings හැම අයිතිය තමන්ට අයිති හැම දෙයක්ම දැම්මලු කාර් එක ඇතුළට. සසන් ඇතුළට. into the car and headed off. headed off means සසන් පිටත් වුණාට අපි කියනවා headed off. සාමාන්‍යයෙන් අපි කියනවා headed off පිටත් වුණා. right? when okay when එකේ w එක capital කරගෙන සසන් වැදිලා තියෙන simple වලින්, right? when we reached the beach. reached කියන්නේ ළඟා වීම, right? arrive කියන්නේත් ළඟා වීම, right? reach කියන්නේත් ළඟා වීම. reached නෙමෙයි RICH නෙමෙයි. RICH කියන්නේ පොහොසත්, right? wealthy. reach ළඟා වීම. අරමුණට ළඟා වීම. reach the goals. GOALS, right? reached ළඟා වුණා, right? ඒක තුනත් reached ම තමයි. ළඟා වෙලා තිබුණා තියෙනවා. නැත්තම් තියෙනවා. ලා කියන එක දාගන්න, right? තේරුණාද සසන්? මොන හරි මේ නොතේරිච්ච තැනක් තියනවද? No, sir. No. අවුලක් තියෙනවා නම් අහන්න. We reached the beach. We unpacked our bags, right? pack කරනවට කියනවා pack කරගන්නවට, right? එක්කසු කරලා පදමලු බැඳ ගන්නවට කියනවා pack. ඒව ලෙහලා අයින් කරනවට අපි කියනවා unpack, right?
pack and unpack, then this is a past incident, then we use past tense unpacked, right? Unpacked, we unpacked our bags, අපේ bags අපි unpacked කරගත්තා. Father and I බලන්න තාත්තයි මමයි, right? මමයි තාත්තයි නෙමෙයි අපි කියන්නේ මමයි අපි සිංහලෙන් කියන්නේ මමයි තාත්තයි කොළඹ ගියා තාත්තයි මමයි කියලා කියනවා, මමයි තාත්තයි කියලා කියනවා, හැබැයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ තාත්තයි මමයි, right? දැන් මමයි සසාන වෙන සසාන and I, right? Understood? Sasan and I. එතකොට බලන්න, father and I build sand castles. What is the meaning of sand castles? වැලිමාලිගා Sasan, what is the meaning? වැලිමාලිගා Vellimaliga. My father and I build කියන්නේ ගොඩ නැගුවා, right? ගොඩ නගනවට කියන්නේ අපි build. අතීත කාලේට අපි කියන්නේ build, right? build. සසන් මොනවා හරි මේ background එකේ voice එකක් හැන තියා announcement එකක් වගේ එකක්. yes හරි වේදනාවක් බර රැටවත් නෑ කිසි නිදහසේ ඉන්න. දැන් කීයද බලනකො රෑ 10ක් පහුවෙලා. නේද නෝ 10:24යි මිනිස්සු නිදා ගන්න නැහැ කියලා මම මේ හිතන්නේ අවුරුදු උත්සව කරන්න. මේ හරි. ඒක මෙතනම ඇවිල්ලා නවත්තගෙන. හරි මං කියන එක පැහැදිලි වෙනවද පුතේ? ගොඩ නගනවට කියන්නේ අපි බිල්ඩ් කරනවා. right? build ඒක අතීත කාලයේ build ගොඩ නැගුවා. ගොඩ නැගලා ඉවර කරවනත් අපි කියනවා build. Understood? build. ගොඩ නැගුවා. හරි හදනකොට අපි කියන්නේ build කරනවා කියලා. build up කරනවා කියන්නේ. Father and I build sand castles, blank a spade and bucket. What is the meaning of spade, Sasan? Spade එක කියන්නේ මොකද්ද? no sir සවල නැත්තම් මුල්ලුව වගේ එකට අපි කියන සවලක් කරේ මුල්ලුවක් වගේ එකට අපි කියනවා ස්පේඩ් එකක් කියලා. right? ස්පේඩ් එකයි බාස්කට් එකයි දෙක එකට ඒ දෙකෙන් with right? එතෙන්ට with සමග with a spade and basket. We played අපි සෙල්ලම් කරාලු until we got very tired. පුතේ සසන් මෙතන මේ until කියන්නේ මොකක්ද දන්නවද? තුරුතෙක්. right? until කියලා කියන්නේ සසන් තුරු නැත්තම් තෙක්. until we played අපි සෙල්ලම් කරාලු until තුරු මොන තුරුද? we got very tired. අපිට දැන් මේ මහන්සි හිතනකොට I am tired කියනකට වැඩිය I got tired අන්න එහෙම අපි කියන්නේ, right? අපිට මහන්සි වෙනකම්ම until තුරු, right? until කියන්නේ තුරු. we played until we got tired. අපිට මහන්සිය දැනෙන තුරු අපි සෙල්ලම් කළා, right? My sister wanted, මගේ sisterට අවශ්‍ය වුණා, අවශ්‍ය වෙනවට කියන්නේ wanted. My sister wanted to go for a swim, right? For a swim. පිහිනීමකට, right? පිහිනීමක් සඳහා අපි පීනන්න මට පීනන්න යන්න ඕන කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මට පිහිනීමක් සඳහා යන්න අවශ්‍යයි. මේක හොඳට මතක තියාගන්න, right? මට මොකක් හරි දෙයකට යන්න අවශ්‍ය නම් කියනවා මට පිහිනීමක් සඳහා යන්න අවශ්‍යයි, right? I want to go for a swim, right? For a swim. නිකන් I want to go to swim කියන්නේ නැහැ. I want to go for a swim, right? For කියන එක තමයි එතෙන්ට එන්නේ. හරිද? ඒක මතක තියාගන්න. For a swim. She put her goggles and dived into the sea. She put මොකද්ද සසන්? She put under on. අපි මේ මොකක් හරි දෙයක් පළඳිනවට අඳිනවට අපි කියන්නේ on, put on, right? put on. අපි කියන්නේ fit on වගේ තමයි. හරි ඇඟට සෙට් වෙනවද Tamanට ගැලපෙනවද නැද්ද කියලා බලන්න fit කරලා බලන්නේ fit on. ඒ වගේ මේ
එතන අපි fit on කියනවා වගේ අපි මොකක් හරි දෙයක් අඳිනකොට අපි කියනවා put on. ඒ වගේම ගලවනකොට අපි කියනවා ඉවත් කරනකොට අපි කියනවා put off. right? put on, put off. හරිද? එතකොට she put on her goggles and dived. What is the meaning of dive? Sasan? D-I-V-E. Dive. Dive කියන්නේ කිමිදුනා හිමි දෙනවට. ඔව්. dive. ඒකේ අතීත කාලේ මොකද්ද? dive, dived, ed එන්නේ. right? participle එකක් තුනක් එන්නේ dive ම තමයි. dived. කිමි දෙනවා, කිමි දුනා, කිමි දිලා තියෙනවා තිබුණා. right? la. goggles and dived into the sea. මුහුද ඇතුළට dived into the sea. we rested. අපි මා ගිමන් හැරියා. we rested blank a shady tree. what is the Sadan? අන්ඩ yes, under. අපි මේකට beneath දැම්මත් beneath නුත් හරි. under හරි beneath හරි දෙකෙන් ඕන එකක්. right? සසන් මං කියන එක කැඩි දෙන්නේ ඔයාලට. නෝස ඔව් මට පොඩි ඩිලේ එකක් පේනවා ස්ක්‍රීන් එකේ. ඒකයි මං බැලුවේ. එයි කියලා. පොඩි ඩිලේ එකක් යනවා. right අවුලක් නැහැ. පැහැදිලි නම් ඉච්චරයි. right, okay, next one. ටක් ගාලා යන කතා කරගෙන. Sujiva was happy to be blank his friends again. what is the Sasan? chat gpt දාලා එහෙම කියන්නේ නැහැ. දන්නවනේ අණ්ඩපාලයගේ හැටි. what is the Sasan? දන්නේ නැද්ද? මොකක්ද මේ ඇයි ඊගාවෙකට යන්න ඇහුන්නේ නැද්ද කිව්වා. අපි ඊගාවෙකට යන්න. Sujiva, next one, fourth activity. Activity number 4. Sujiva was happy to be මොකක්ද දෙන්නේ? right. ඒක දන්නේ නැත්නම් අපි අතහැරලා ඊගාවෙකට යන්න. මේ වගේ එකක් આવොත් සසන් දැන් අපි හිතමු ගත්ත ගමන් තියෙනවා මේ වගේ නොදන්න වචනයක්. අතාරින්න ඒක. අතහැරලා දන්න ටික පුරවගෙන යන. අවසානයේදී එකක් ඉතුරු වෙනවනේ. ඒක තමයි උත්තරේ. හැබැයි දෙකක් ඉතුරු වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. එකකින් හෝ 10 20 30 40 ගණන් නැත්නම් වඩාත්ම ගැලපෙනවා කියලා හිතන එක දාන්න. එහෙම තමයි කරන්න වෙන්නේ. right? හරි. ඊගාවකට යන්කෝ අපි. they work. ඒගොල්ලෝ වැඩ කරනවලු සාමාන්‍ය simple present. they work 8 to 4. 8 සිට 4 දක්වා. සිට නම් සසන් what is the preposition? from what is the from yes, from 8 to 4. right? 8 4 වැඩ කරනවා කියන්නේ. flags waved. wave කියලා කියන්නේ සසන් මේ ලෙල දෙනවට. right? ලෙල දෙනවට අපි කියනවා wave. flags waved our heads. ඔළුවට ඉහළින්. over. yes, very good. Palita was ill blank a week. සතියක් තිස්සේ සනීප නැහැ. ඔන්න 4 එකේ තව භාගිතයක්. right? මොකද සසන්? from නෑ. සතියක ඉඳලා. right? සතියක් පුරාවට තාමත් අසනීපෙක්. මෙන්න මේක එන්නේ සසන් මේ since 4 කියන පාඩම. right? since 4 කියන පාඩම. අපි උදාහරණයක් විදිහට ගමු. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ right? මම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ 2012 ඉඳන් කියමුකෝ. right? මම ඉංග්‍රීසි ඉගෙන ගන්න 2012 ඉඳන්. කොහොමද අපි ඒක කියන්නේ? තාමත් ඔයා ඉගෙන ගනිමින් ඉන්නේ. right? ඔයා තාම ඉගෙන ගනිමින් ඉන්නවා. මෙන්න මේකට පාවිච්චි කරන සසන් එක ටෙන්ස් එකක්. ඒකට අපි කියනවා present perfect continuous කියන එක. right? අතීතයේ යම්කිසි ක්‍රියාවක් පටන් අරගෙන වර්තමානයේ දක්වා ඒක කරගෙන එනවා. right? present perfect continuous. I have been මේක මේ දැන් ඉගෙන ගන්න එපා නිකන් මම since 4 දානවා කියලා දෙන්නේ.
I have been learning, right? මේකේ verb එක ගැන මොකුත් හිතන්න එපා. English 2013 ඉඳලා නිශ්චිතයිනේ අපි දන්නවා නිශ්චිත අවුරුද්දක් පටන් ගත්ත තැන පොයින්ට් එකක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් right 2013 මේ දෙන්නේ 2013 දැන් මේ 2024 නේ මේ අතර අවුරුදු 11ක් තියෙනවා right 2013 ගම අපිට නිශ්චිතව පෙන්වන්න පුළුවන් right අපිට නැත්තම් මේක කියන්න පුළුවන් 2013 මම 2013 ඉඳන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කිව්වොත් එහෙම ඕන කෙනෙක්ට එතකොට හිතන්න පුළුවන් 2013 ඉඳන් මේක ඉගෙන ගන්න. එතකොට අවුරුදු 11ක් විතර ඉගෙනගෙන කියන එක යාළුවා හිතා ගන්න පුළුවන්. අපිට එහෙම නොකිය ඔයාලට කියන්න පුළුවන් මම කෙලින්ම අවුරුදු 11ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. right? තේරුණාද සසන් මම මේ කියන එක පැහැදිලිද? yes sir. right. හරිද? 2013 ඉඳන් දැන් අවුරුදු 11ක් මේ ඉගෙන ගන්නවා. එතකොට අවුරුදු 11ක් ඉගෙන ගන්නවා කියන එක අපිට එහෙම කියන්න පුළුවන්. පළවෙනි වාක්‍යය තමයි මේකෙන් ගොඩනගන්න පුළුවන්. මම 2011 සිට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මේක මේ වාක්‍ය හැදිච්ච ඉදී හිතන්න එපා. මේක උගන්වනවා. දෙවෙනි එක මට මේ වාක්‍යෙම කියන්න පුළුවන්. මම අවුරුදු 11ක් තිස්සේ right ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මෙන්න මේ දෙක කියද්දී අපි පාවිච්චි කරනවා දැන් නිශ්චිත පොයින්ට් එකක් පෙන්නලා මෙන්න මෙතන ඉඳන් තමයි මම ඉගෙන ගන්න ගත්තේ right නිශ්චිතව ඔයා තැන කියනවා 2013 ඉඳන් කියන අපි කියනවා I have been learning English since මෙන්න මේක පාවිච්චි කරනවා since කියන වචනේ since 2013 right දැන් මේ දෙවෙනි වාක්‍ය කියද්දි සසන් බලන්න මේ දෙවෙනි වාක්‍යයේදී කාල පරාසයක් කාල පරිච්ඡේදයක් a period of time හරි 2013 ඉඳන් 2024 වෙනකම් කාල පරිච්ඡේදයක් right කාල පරිච්ඡේදයක් විස්තර කරලා වාක්‍යයක් ලියනවා නම් අපි ලියන්නේ කොහොමද මේක right ඔන්න පළවෙනි වාක්‍යය මේක right දෙවෙනි වාක්‍යය මෙතන ලියන්නම් සුපුරු විදිහේ පේනවනේ පේනවා right I have been සුපුරු දින I have been learning English මෙන්න මෙතෙන්දී අපි පාවිච්චි කරන සසන් තිස්සේ කියන්න right තිස්සේ අවුරුදු 11ක් තිස්සේ for 11 years right අවුරුදු 11ක් තිස්සේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා සසන් උතන ඉඩ තියෙනවා තැනක මෙන්න මේ පාඩම ලියා ගන්න since for කියලා since for right since for එහෙනම් since කියලා කියන්නේ සසන් since කියලා කියන්නේ මෙන්න මේ කතන්දරේ right මෙන්න මේ නිශ්චිත පොයින්ට් එකක් පෙන්වන්න පුළුවන් නම් since for කියලා කියන්නේ නිශ්චිතව පොයින්ට් එක පෙන්වන්න බෑ පෙන්වන්නේ නෑ 2011 මේ අවුරුදු 11ක් තිස්සේ කියනකොට අපිට හිතන්න පුළුවන් දැන් 2024 ඉඳන් අවුරුදු 11ක් කියන්නේ පිටිපස්සට ගණන් හදුවම 2011 ගන්න පුළුවන් right කොහොම කරත් නිශ්චිතව පොයින්ට් එකකින් ටයිම් එක පෙන්වනවා නම් since ඒ අතරතුර කාල පරිච්ඡේදයක් පෙන්වනවා නම් for right තිස්සේ කියන වචනය right මේක නෝට් ඩවුන් කරගන්න සසන් පොඩි නෝට් එකක් විදියට මේක මම දෙනවා IT උට් එකක් විදියට right දැනට නෝට් කරගන්න ඔයාලට හදිස්සි හරි ඕන වුණොත් ඩිලේ එකක් යනවා මේකේ සසන් ඇත්තටම මේ මුකුත්ම අවුලක් නැහැනේ කියන ඒවා ඇහෙනවනේ හොඳටම සර් කලින් මේ දැන් හරි ඒක දා එහෙම මාකරි ඇහෙන්නේ නැතුව යනවා නම් කියන්න සසන් මාකරි මේ මට පේන ඩිලේ එකක් යනවා මේක වා ලියලා නෝ සසන් දැන් නම් හරි වගේ දැන් හරි ඇති
Finish. right ඔය සීන්ස් 4 පාඩම එහෙනම් සසාන් දැන් මේ ප්‍රශ්නේ බලන්නකෝ මේ ප්‍රශ්නේ කියන්නේ පාලිතවස් ඉල් පාලිත අසනීපෙල්ලෝ සතියක් තිස්සේ අපි දැන් කියන්නේ බලන්නකෝ දෙයියනේ සතියක් තිස්සේ යා නැගිටින්නේ නෑ ඇඳෙන් right සතියක් තිස්සේ right අන්න එතෙන්දී අපි පාවිච්චි කරන සසාන් for කියන එක right ඔන්න for කියන එකේ තව භාවිතයක් right for කියන එක පාවිච්චි කරන තව දැනක් මේ වගේ අර සුපිරි දැන් මේවා සසන් ඔය වාක්‍ය පොතේ ලියන්න දැන් there is there are ඕවා දැන් ඇති right දැන් ඔයාලට ලියන්න පුළුවන් මේවා දැන් බැරි දේවල් තමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේවා තමයි ගොඩාක් වෙලාවට විභාගෙට ඕන කරන්නේ ලස්සන රචනාවක් ලියන්න ඩයලොග් එකක් ලියන්න right ඒ වගේ දේවල් වලට ඔයාලට ඕන වෙන්නේ මෙන්න මේ පාඩම් ඒ සිග්නල් මාකරේ අවුලක් තියෙනවා නැත්තත් මොකද්ද මේ සසන්ත ඇහෙන්න නැතුව ගියොත් එහෙම හදිස්සියෙරි මට කියන්න රයිට් කැඩි කැඩි ඇහෙන්න හරි මාක් කරනොත් එහෙම කියන්න මට රයිට් දැන් කියනවත් කැඩි කැඩිද ඇහෙන්නේ No sir. නෝ එහෙනම් අවුල නැහැ එහෙම ඇහෙනවා නම් ටක් ගාලා මට කියන්න නැත්නම් රවුටර් එක තියෙන තැන මාරු කර රයිට් ඊගාවට we camped අපි කැම්ප් කරා හරිද දැන් කැම්ප් කරනවා කියලා කියන්නේ මේ අපි කැම්ප් එකට කියන්නේ කැම්ප්මනේ හරිද කඳවුරට කියන්නේ කැම්ප් කියලාමයි රයිට් කඳවුරට කියනවා කැම්ප් එක noun එකනේ නාම පදේ තමයි කැම්ප් එක ප්ලේස් එකක්නේ හරි කඳවුර කඳවුරු ගහනකොටත් අපි කියන්නේ කැම්ප් කරනවා කියලා රයිට් කැම්පින් කියන්නේ කැම්ප් කැම්ප්ඩ් ඒක අතීත කාලේ කැම්ප් කැම්ප් right camped කඳවුරු ගහනවා කඳවුරු ගැහුවා ගහලා දිනනවා right camp right we camped blank a river සාමාන්‍ය කොහෙද ගහන්නේ Beside. yes ගංගා ළඟ ගංගා අස්සල right beside very good fill in the blanks the next one fifth activity fill in the blanks using the one of the given prepositions right I am John I live blank England In. I live in England right I live in Gampaha I live in Colombo I live in England I live in India I live in Australia I live in USA right කොහරි කෙනෙක් නිශ්චිතව පදිංචි වෙලා ඉන්නවා අපි කියන්නේ in කියන එක right England blank summer season එකක් නම් පාවිච්චි කරන preposition එක මොකද්ද සසන් in very good right in summer කාලයේදී in summer I like to travel මම කැමති travel කරන්න blank ශ්‍රී ලංකාවට right ශ්‍රී ලංකාවට එහෙම අපිට හිතෙන්න ඕන සිංහලෙන් වාක්‍ය ගොඩනගෙන්න ඕන ශ්‍රී ලංකාවට කොහොමද අපි කියන්නේ To Sri Lanka. to Sri Lanka very good to Sri Lanka right to Sri Lanka comma because blank the weather and the people there එහි ඉන්න මිනිස්සු සහ කාලගුණය නිසා right ඔන්න ඔතෙන්දී සසන් මේ යම්කිසි හේතුවක් කියද්දී අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදියට right I like to visit Sri Lanka මම ශ්‍රී ලංකාවට යන්න කැමතියි because there are good people right there are good people හොඳ මිනිස්සු ඉන්න නිසා right ඉන්න නිසා වගේ දැන් මේක verb එකක් එහෙම දාලා මේක හදලා තියෙන්නේ there are මේ බලන්න there are good people කියලා අපි වාක්‍යයක් හදලා මෙහෙම කියන්නේ නැතුව මිනිස්සු හොඳ මිනිස්සු ඉන්න නිසා කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් හොඳ මිනිස්සු නිසා right හොඳ මිනිස්සු නිසා ඉන්න නිසා කතන්දර මුකුත් නැහැ right අන්න ඒ වගේ තැන් වලදී සසන් අපිට කියන්න පුළුවන්
මේ because එක මේ විදිහටම කෙටි කරනවා I like to visit කියන එක මෙතන දාගන්න I like to visit Sri Lanka because of the good people හොඳ මිනිස්සු නිසා right මම කියප එක තේරුණා සසන් තේරුම් නැත්තම් කියන්නේ මම ආයි කියලා දෙනවා මේක right මේකට එක වැදගත් කොටසක් ටික තේරුන්නේ තේරුන්නේ right හරි අන්න ඒ විදිහට කියන්න හරි අපි සිංහල වාක්‍යෙත් ලියලා යමු මොකද තේරෙයි කියලා right තේරුම් නැතුනට කවන්න නැහැ මේක දැන් අමාරු කොටසක් කරලා මේකට කියන වෙනස් කතාවක් අපි වෙන උදාහරණයක් ගමු හරි මම right මෙන්න මේ බලන්න මේ වාක්‍ය එක දාගමු මම නුවර යන්න ආසයි එහි පේරාදෙණිය යුනිවර්සිටි එක right දළදා මාලිගාව බැවරවුම තියෙන නිසා ඔන්න එක වාක්‍ය ටයිප් එකක් මේක මම ආයි කියනවා සසාන් මම නුවර යන්න කැමති මේ පාඩම් ආයෙ ඉගෙන ගන්න අර මේ සම්පූර්ණ පාඩමක් විදිහට අහුවෙන්නේ නැහැ සසන් ඒ නිසා මේක තේරෙනකම මගෙන් අහන්න right මම නුවර යන්න කැමති වැවරවුම මාලිගාව පේරාදෙණිය යුනිවර්සිටි එක right PU right පේරාදෙණිය යුනිවර්සිටි එක නිසා බලන්න සසන් පළවෙනි වාක්‍යයෙන් දෙවෙනි වාක්‍යයට එනකොට හැලිච්ච ඒවා මොනවද යට බලන්න එහි කියන එක නෑ හරි තියෙන කියන කෑල්ල නෑ right තියෙනවා ඉන්නව ඇත වගේ කියන්නේ වාක්‍යයක්නේ right තියෙනවා ඉන්නව ඇත කියන there is there are දාලා වාක්‍යයක් සසන් මට මේක කියන්න හරිද වාක්‍ය දෙකක් විදියට කඩලා නිකන් මට කියන්න සිංහල වාක්‍ය කියන්න මේක වාක්‍ය දෙකක් විදියට කඩලා මට කියන්න because කියන කෑල්ල අයින් කරන්න මේක අයින් කරලා දාලා මට කියන්න I like to visit Candy ඊගාව වාක්‍ය මොකද්ද හරි මම කියලා දෙන්න ඔන්න බලා ගන්න පළවෙනි එක තමයි මම නුවර යන්න ආසයි ඊගාව එක තමයි එහේ right එහේ ඒක අයින් කරනවා එහි කතාව ඕනේ මොනවද තියෙන්නේ දළදා මාලිගාව වැවරවුම තියෙනවා නිසා කියලා අයින් කරන්න එහෙනම් වාක්‍ය දෙකයි මම නුවර යන්න කැමතියි right මම නුවර යන්න කැමතියි දෙක තමයි දළදා මාලිගාව වැවරවුම පේරාදෙණිය යුනිවර්සිටි එක තියෙනවා මේ දෙක එකට එකතු කරලානේ සසාන් අපි දැන් මේ වාක්‍ය හදලා තියෙන්නේ right I like to visit Candy ඔන්න මම සිංහලේ ලියනවා ඉංග්‍රීසි වලින් ලියනවා I like to visit Candy right දළදා මාලිගාව තියෙනවා ඉන්න එතන there is there නේ there are පේරාදෙණිය යුනිවර්සිටි Temple of the Tooth Relic Temple of the Tooth Relic වැවරවුම lake ground හරිද ඔන්න හරි වාක්‍ය දෙක ලියාගත්තා
මේ වාක්‍ය දෙක එකතු කරන්න අපි පාවිච්චි කරන සසන් because කියන එක. right? කොහොමද අපි එකතු කරන්නේ එහෙනම්? I like to visit Kandy. මම නුවර යන්න කැමතියි. I like to visit Kandy because there are ඊළඟ කතන්දරය කියන වාක්‍ය ඉවර වෙනවා. මේක තේරුණාද සසන්? තේරුණ නැත්නම් ආයි කියන්න මම ආයි කියලා දෙනවා. තේරුණා සර්. තේරුණා. right හරි. එතකොට බලන්න සසන් මේකෙදී අඩු වෙච්ච දේවල් තමයි තියෙනවා කියන එක නෑ. එහෙනම් සසන් තියෙනවා කියන එක නෑ කියන්නේ verb එකක් නෑ කියන්නේ වාක්‍යයක් නෑ එතන. right? වාක්‍යයක් නෑ. දැන් තියෙනවා කියලා කියන්නේ verb එකකට මෙතන අපි right? verb එකක් උතර නෑ. මෙතන නෑ එහෙනම්. මේකත් අපි කැලි දෙකක් කඩමු. මම නුවර යන්න කැමතියි. I like to visit Kandy. I like to visit Kandy. පළවෙනි එක හරි සමගාමී සමීකරණ වගේ හදන්න. දෙවෙනි එක ලියන්න බලනවා. දෙවෙනි එකේ වාක්‍යයක් ලියන්න පුළුවන්ද බලන්න සසන්. වැවරවම මාලිගාව තියෙන කතන්දරයක් නෑ නිසා විතරයි. right? තේරුණාද සසන්? නිසා විතරයි. Yes sir. ඔතන හිස් වෙච්ච කොටසට සසන් නිසා කියන එක because නේ. right? because නේ නිසා කියන්නේ. මෙතන හැලිච්ච කෑලි වෙනුවට මෙතන දැන් වාක්‍යයක් නෑ වචන ටිකක් විතරයි තියෙන්නේ. නාමපද ටිකක් විතරයි තියෙන්නේ. අපි මොකද කරන්නේ? වාක්‍යයක් විදිහට මේක ගොඩනගන්න ඕන නිසා මොකද කරන්නේ? මෙතන තියෙන අර වචන ටිකට අපි එකතු කරනවා because of කියන එක. right? because of. right? මේකෙම තේරුම තමයි මේකේ වාක්‍ය දෙකක් එකතු කරේ. මොකද වාක්‍ය දෙකක් මෙතන මෙන්න පළවෙනි වාක්‍ය right? මෙන්න පළවෙනි වාක්‍ය මෙන්න දෙවෙනි වාක්‍ය මෙන්න මේ දෙකේ එකතුව right? දැන් මෙතන එකතු කරන්න වාක්‍ය දෙකක් නෑ එක වාක්‍යයයි තියෙන්නේ. මෙතන වාක්‍යයක් නෑනේ. අසම්පූර්ණනේ වවරවම මාලිගාව නිසා. මොකද්ද තියෙනවද තිබ්බද දැන් නැද්ද අනාගතේ තියෙන එකක්ද මේ කියන්නේ දන්නේ නෑ මොකුත්. right? ඒ නිසා මෙතන වාක්‍යයක් නැති අඩුව පෙන්වන්න ක්‍රියාපදයක් නැති අඩුව පෙන්වන්න අපි මොකද කරන්නේ? because of දානවා. එහෙනම් අපි මේක ලියන්නේ කොහොමද? I like to visit Kandy. I like to visit Kandy because of the temple of the tooth relic. Temple में T should be capital ला. तनक ने tooth relic. R should be capital. Temple of the tooth relic. University of Peradeniya. අපි පේරාදෙනිය යුනිවර්සිටි කියන්නේ University of Peradeniya. right? Peradeniya. And the lake crown. right? අර වාක්‍යම තමයි සසන්. හරිද? මේ වාක්‍යම තමයි මෙතන පොඩ්ඩක් කෙටි කරා මේක. right? කෙටි කරලා තියෙන්නේ මේක. මම කියන එක තේරුණාද සසන්? තේරුණ නැත්නම් ආයි කියන්න. මම ආයි මේ දෙවෙනි පාර එක ආයි කියලා දෙනවා ඔයාලට. තේරුණා. තේරුණා සර්. තේරුණා. right? හරි. දැන් එහෙනම් සසන් මට වාක්‍යයක් හදලා පෙන්නන්න ඕන. හරිද? අද ඔයා ගෙදරදී වාක්‍ය පොතේ මෙන්න මේක ප්‍රැක්ටිස් කරන්න. right? වාක්‍ය පොතේ මෙන්න මේක ප්‍රැක්ටිස් කරන්න. මේක ඉස්සෙල්ලා ලියා ගන්නකො සසන්. මෙන්න මේක මේ ඕකෙම ලියා ගන්න ඉඩ තියෙන තරම් බලලා අන්තිම පිටුවේම ඉඩ ඇති. ඔව් අන්තිම පිටුවේ ගොඩක් ඉඩ තියෙන සසන්. ටොපික් එක ලියා ගන්න because of මෙන්න මේක තමයි පාඩම. මේවර වෙන වෙනම ඔයගොල්ලෝ ඉගෙන ගන්න පාඩම් විදියට නෑ. මෙන්න මේ විදිහට පේපර්ස් වලින්ම තමයි සසන් අහුවෙන්නේ. හේතුව ඍජුවම කියනවා දෙවෙනි ක්‍රමයේදී. අරගෙන හේතුව නිකන් වාක්‍යයක් විදියට වෙන වැල්වට ආරමක් බයිලයක් දාලා කියන්නේ. මම තව විනාඩි 45ක් විතර තියෙන සසන්. මම 11:45ට මීටින් එක එන්න වෙන විදියට හදලා තියෙනවා. සර් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නද?
ගන්න හරි රයිට් අවුලක් නැහැ. සසන් මට දැන් ඔයා අද දැන් කීයද නිදාගන්නේ සසන්? පන්ති ඉවරලා පැය භාගයක් විතර ඉඳලා. හරි. නිදා ගන්න කලින් සසන් මට ඔයා එක වාක්‍යයක් ලියන්න ඕන මේ විදියට. හරිද? එක වාක්‍යයි. මේ විදියට එකයි මේ එකම වාක්‍යනේ. එක වාක්‍යයක් මේ විදි දෙකට ලියලා මට එවන්න ඕන ඉංග්‍රීසි වලින් නෙවෙයි සිංහල වලින් නෙවෙයි. රයිට්? එකම එකක් ඇති. රයිට්? මම කොලයක් අරගත්තා ලිව්වා. පොතේම ඕක කැමති නම් වාක්‍ය පොතේ ලියන වාක්‍ය දෙකක් එකතු වෙනවා නිකම්ම. රයිට්? සිංහල එක ලිව්වා, සිංහල දෙක ලිව්වා, ඉංග්‍රීසි දෙක ලිව්වා. රයිට්? එතකොට ඉවරයි. මට ඒක තේරුණාද නැද්ද බලන්න ඕන. මොකද මේක මේ හොඳ පාඩමක් සසන් මේක. රයිට්? ඕක මට මතකයි ඔයගොල්ලන්ට ග්‍රේඩ් 7 වලදීද කොහෙද උගන්වන්න තියෙනවා. රයිට්? 7 වලදීද කොහෙද උගන්වන්න තියෙන ඉස්සරහට එම අහුවෙන්නේ නැහැ ඔය කොටස. රයිට්. එහෙනම් මෙතෙන්ට එන්නේ because of the weather and the people there. right? නැත්නම් අපිට මේක because the ඒක අර දිග වාක්‍ය විදිහට බලන්න there is a good weather and good people. right? අපිට එහෙම දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතන because of දානවා. because of the weather and the people there. last summer කලින් summer එකේදී I took a plane මම ගත්ත plane එකක් මම plane එකේ යනවා මම plane එකේ book කරා වගේ කතාව I took a plane මම plane එකක් ගත්තා I took a plane blank London blank our hotel sorry blank London blank Colombo මොකක්ද සසන් London සිට කොළඹ දක්වා අර මම ඉස්සලා කිව්වා නුවර සිට කොළඹ කොටුව දක්වා වගේ from London to Colombo, right? From the airport, we went blank our hotel. Airport එකේ ඉඳලා අපි ගියේ අපේ හෝටලයට to our hotel. Very good. Blank bus. Bus එකේ නම් මොකද්ද සසන් දාන preposition එක? in bus. අපිට දෙනවා සසන් එක බස් එකේ travel කරනකොට මොකද්ද මම කිව්වේ? මොකද්ද? by bus. by bus, right? මම ඉස්කෝලේ ඉන්නේ බස් එකේ. I come to school by bus. I go to school by bus. I come to school by van. I come to school by car. I come to school on motorcycle. I come to school on foot, right? Fine වෙනකොට කියන්නේ on, right? මතක තියාගන්න ඕන. We stopped අපි නැවැත්තුවා blank a small restaurant for a quick meal. Quick meal කියන්නේ ශනික මේ පොඩි කෙටි කෑමකට, කෙටි ආහාරයකට, කෙටි කෑමකට, right? We stopped. What is the preposition? Between, up, at. What is the answer? at At. සසන් between කියන එකේ තේරුම දන්නවද? දෙකක් හෝ දෙදෙනෙක් අතර. ඔව් දෙකක් හෝ දෙදෙනෙක් අතර, right? හරි. At a small restaurant for a quick meal. The driver park කළා, right? අතීත කාලේ මේ කතන්දරයක් කියන්නේ. The driver parked the bus එක blank the restaurant. මොකද්ද? behind, over, under. restaurant එකේ යට පුළුවන්ද? බෑ. restaurant එකට උඩින් පාක් කරන්න පුළුවන්ද? නිකන් අර මේ රංකිවිට දෙකේ වගේ මේ උඩින් යන්න පුළුවන්ද? බෑනේ. කොහෙද සසන්? behind. Yes, behind. Behind means සසන් පිටිපස්සේ. right? පිටිපස්සට අපි කියනවා behind කියලා. එන්න මෙතෙන්දිත් මම චූටි පාඩමක් ආයි කියලා දෙන්නම්. between පාඩමයි, among පාඩමයි, behind පාඩමයි, in front of පාඩමයි. right? මේක මම හිතනවා දන්නවා ඇති කියලා. තේරුම් නැතුනොත් ආයි කියන මම ආයි කියලා දෙනවා. right? දැන් මම උගන්වන්නේ මේ දැන් මේක හදිස්සියිනේ. right? මේ විභාගයට කලින් නිසා මොටිය වේගෙන් කරගෙන යනවා. මම හිතනවා ඔයගොල්ලෝ 6 7 දී ඉගෙනගෙන ඇති කියලා. එහෙම නැත්නම් අපි පස්සේ ඒ ටික අල්ලගමු. දැනට මේක ඔළුවට දාගන්න විභාගයට ලකුණු කීයක් හරි ගන්න. කීයක් හරි නෙමෙයි ලකුණු 90ට වැඩි ගන්නවා කියලා මම දන්නවා සසන්. right? අනිවාර්ය සසන් 90ට වැඩි ගන්නවා. ඒ නිසා අවුලක් නැහැ. right? සසන් පුතේ අපි in front of කියන්නේ ඉස්සරහට. right? Then there is a box. right? You can see a box. right? This is the front side. Front side කියන්නේ ඉදිරිපස. වචනේ ලියන්න ගන්න. Front side. Front side. Front side කියන්නේ ඉදිරිපස. සසන් එතකොට මේ පසුපසට කොහොමද අපි කියන්නේ?
behind side. back side. back side. පිටුපස, right? back side of the stage, right? ඒ ඉදිරිපස පසුපසනේ. මේ දෙක වෙනයි. හරිද? ඉදිරියෙන්, right? ඉදිරියෙන් ඔන්න තියෙනවා ඉදිරියෙන් බෝලයක්. මෙන්න බෝලේ. මෙන්න පෙට්ටියට ඉස්සරහින් තියෙනවා බෝලයක්. අපි කොහොමද කියන්නේ සසන් එහෙනම්? බෝලයක් තියෙනවා බොක්ස් එකට ඉස්සරහින්. තියෙනවා ඉන්නව ඇත්ත පාඩම ගන්න. තියෙනවා ඉන්නව ඇත්ත නම් there is a box. There is a box සසන්. Ball. Ball, very good. There is a ball in front of. In එක වචනයක්, front එක වචනයක්, of කියන එක වචනයක්. මේක සාමාන්‍යයෙන් hyphen එකක් දාලා ලියනවා. හරිද? එහෙම ලියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් පොඩි ඉඩසක් තියන්න. In front of කියන එක වචනයක් විදිහට ලියන්න එපා. In front of the box. Right? In front of. ඔන්න in front of එක. මම මේ අට එක මකන්න. ඔය ඉදිරිපස පසුපස කියන එක මේ පාඩමට අදාළ එකක් නෙමෙයි. Right? ඔන්න දැන් බෝලේ මම ගෙනහිල්ල මොකද කරන්නේ සසාන්? ඉස්සරහා තිබ්බ බෝලේ මම ගිහින් දානවා පිටිපස්ස පැත්තට. right? ඔන්න පිටිපස්ස පැත්තේ. එහෙනම් මේක අපි කියනවා there is a ball behind the box. There is a ball behind the box. Understood? මේ පාඩම in front of behind. In front of behind. Right? මේ පාඩම ඒක. note screenshot එක කරලා note down එකක් කරලා දාගන්න. එහෙනම් අතල් පාඩම් සසන් දැන් කවුද හරි ඔයාලට කාලයක් ඇද්දි මේව ලේසි වෙනවා සසන්. දැන් 8 තාම 8 9නේ. 10 දිත් ඔය ටිකම ආයි ඉගෙන ගන්නවා. 11 දිත් ආයි ඔය ටික ඉගෙන ගන්නවා. එතකොට අවුරුදු 3ක් තිස්සේ එකම විදියට මගෙන් අහලම ඔයාලට ඉංග්‍රීසි වල ඔක අවුලක් නැති වෙනවා. right? සසන් may I erase the board? Okay, sir. okay. right? මම කොහොම හරි කාලය බැලන්ස් කරලා ටයිම් එක බැලන්ස් කරලා ඔයාලට ඉරිදට ක්ලාස් එකක් දාලා දෙන්නම්. ඉරිදා සඳුදා කොහොමද ක්ලාස් එක තියෙනවනේ. ඉරිදට මම පුළුවන් නම් try එකක් දෙන්න එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න. මේකේ තව ඔයාලට collective nouns ටික කරන්න ඕන. අද මම අපරාධ මීටින් එක තා චුට්ටක් මට දාන්න තිබ්බේ. Sir, Tuesday the next time. ඒක තමයි මන්ඩේ ක්ලාස් එක කොහොමද තියෙනවනේ. මන්ඩේ ක්ලාස් එකේදී මම තාම ප්ලෑන් කරේ නැහැ මොකද්ද කරන්න කියන එක. ලං කරලා මම ප්ලෑන් කරලා බලලා ඔයාලට දාන්නම් මැසේජ් එකක් group එකට. එන අය එයි නැති අය නැති වෙයි. මම රෙකෝඩින්ග්ස් දානවා බලන අය බලයි නැති අය නොබලයි. right? අතිශය බහුතරයක් ඉන්නවා සසන් වැඩ කරන්නේ නැති අය ඉතින්. මම ඉතින් කරන්න දෙයක් නැහැ පන්නු ගන්නන්න. දැන් right? ඔන්න දැන් between එකයි among එකයි අතර වෙනස කියලා දෙන්නේ නැහැ. among කියන්නේ මට සමහර වෙලාවට කියවෙනවා among කියලා. among නෙමෙයි among. right? between among. ඉස්සර මට මම පොඩි කාලේ මට මේ among කියන එකේ අකුරු මතක තියාගන්න හරි අමාරුයි. මං MAMOUNG ලියන්නේ. right? ඒ විදිහට මේ පොඩි ට්‍රැක්සින් උත් තිබ්බයි කාලේ. හරිද? දැන් මේ දෙකේම තේරුම තමයි සසන් අතර කියන එක. right? අතර අතරේ right? දෙකේම තේරුම ඒක. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. බලන්න වෙනස. මම ලස්සනට ගස්සන් දින්න යන්නේ නෑ. සසන් සාමාන්‍යයෙන් වාර විභාගේ මේ පන්ති කී දෙනා පළවෙනි කී දෙනා පළවෙනි නෙමෙයි සාමාන්‍ය කී දෙනා අතර ඉන්නවද? 9. good. right. මේක අපි නේද දන්නේ. right සසන් බලන්න මෙන්න මේ දෙක දිහා. මෙතන ඉන්නවා කුරුල්ලෙක්.
ඉන්න එක අපි ඉස්සෙල්ලාම ගන්නවා. right? මෙතන දෙකයිනේ. right? මම මේක මේ කියන්නේ සසන් දන්නවා කියලා මම දන්නවා. දැන් රෙකෝඩින් බලන කවුරු හරි කියොත් මේක නොදන්න. එයාට මම මේ කියන්නේ. right? ඉන්නවා තියෙනවා ඇතනම් there is there කවුද ඉන්නේ කුරුල්ලද ගස්ත කුරුල්ලා ඉස්සෙල්ලාම ගත්ත කුරුල්ලව there is a bird කුරුල්ලෙක් ඉන්නවා there is a bird පුතේ මෙන්න මේ දෙකක් අතර දෙදෙනෙක් අතර දෙකක් අතර නම් අපි කියන්නේ පුතේ between right there is a bird between two trees ගස් දෙකක් අතර නැත්නම් between the two trees කියන්න පුළුවන් අවුලක් නැහැ. මේක තිබ්බ හො නැතව අවුලක් නැහැ. මොකද අපි මේ කුරුල්ල දන්නේ නැත්නම් ගහ දන්නෙත් නැහැ වගේ අපිට හිතන්න පුළුවන්. අවුලක් නැහැ. දැන් මෙතන ගස් ගොඩක් තියෙනවා. හරි. ගොඩ දෙනෙක් අතරේ ගොඩක් දේවල් අතරේ නම් අපි පාවිච්චි කරන්නේ සසන් among කියන එක. right? among. එහෙනම් අපි මේක කියන්නේ පුතේ there is a bird among the trees. There is a bird among the trees, right? Then this is the difference between and the among, right? Between and among, right? එතෙන්දිත් බලන්න මම කිව්වේ this is the difference මේක තමයි වෙනස between එතෙන්දිත් පාවිච්චි කරා between and among, right? දෙකක්නේ between among කියන්නේ දෙකක්. එහෙනම් අපි පාවිච්චි කරන්නේ between කියන එක. right? This is the difference. right? Take a screenshot Sasa. Okay, sir. Right, good. And behind the restaurant. Nobody could. Sasan මෙන්න මේක හොඳ පාඩමක් නෑ දෙකයි ඔව් එකයි කියන පාඩම. අපි ඉංග්‍රීසි වලදී සසන් මේ නෑ දෙකක් කිව්වොත් එහෙම ඒක ඔව් එකක් වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක either no වලදී ඔයාලට තේරෙයි. right? Nobody කියන්නේ කවුරුත් නෑ කියන එකනේ. හරි. no කියන්නේ නැත කියන අර්ථයම තමයි. Nobody could කියලා කියන්නේ සසන් can එකේ past tense එක. can කියන්නේ පුළුවන්නේ. Nobody could කියන්නේ කාටවත්ම පුළුවන් උනේ නෑ. හරිද? Nobody couldn't උනොත් එහෙම මොකද වෙන්නේ? මෙතන නෑ කියන එකේ දෙකක් තියෙනවා. මේ එක නෑ එකක්, මේ දෙක නෑ එකක්. මේ දෙවෙනි නෑ එක. right? නෑ දෙකක් සමානයි ඉංග්‍රීසි වලදී. නෑ කියලා දෙකක් කිව්වොත් එහෙම අපි ඉංග්‍රීසි වලදී ඒක සමාන කරන්නේ ඔව් එකකට. එහෙනම් කියන්නේ මේ nobody couldn't කියන්නේ everybody can කියන එක. right? මේක opposite එක. ඒ නිසා පුතේ අපිට දෙයක් නෑ කියන්න ඕන නම් එකක් positive වෙන්න ඕන. එකක් මේක මේක negative නේ. එකක් negative වෙන්න ඕන. එකක් positive වෙන්න ඕන. right? මේක පස්සේ තේරෙයි. දැන් තේරෙන්නේ නැතුණාට. right? මේකත් පාඩමක්. right? ඉංග්‍රීසි වල ඉගෙන ගන්න මහා සාගරයක් වගේ පුළුල් පරාසයක් තියෙනවා. right? අච්චු පොතම නෙමෙයි ඉංග්‍රීසි කියන එක මම කියනවනේ හැමදාම. right? අච්චු පොතේ ඇති මෙලෝ බයිලියක් මේකේ නෑනේ. right? Nobody could find the bus. කාටවත් බස් එක හොයාගන්න බැරි වුණා. Find the bus and the driver හොයාගන්න බැරි වුණාලු. So ඉතින් we waited කියන්නේ අපි රැඳී සිටියා. wait, right? wait. හරි බලාගෙන හිටියා. waited. Three types of the word. So we waited blank down outside on the restaurant for 1 hour. බලන්න for 1 hour. සසන් highlight කරගන්න for 1 hour. කාල පරිච්ඡේදයක් තිස්සේ. අපි හිතමු උදාහරණයක් විදිහට සසන් මේගොල්ලෝ තේ බොන්න ආවේ උදේ 9ට කියලා. right? උදේ 9ට මේගොල්ලෝ තේ බොන්න ආවේ. ඔන්න දැන් බස් එක නැවැත්තුවා. කට්ටිය බැස්සා. ඔන්න දැන් 9යි දැන් මේගොල්ලෝ හොයනවා මේ කාලය අතර පරාසයේ මෙයාලව. හරිද? ඊට පස්සේ දැන් මේ වෙලාවට මෙයාලට බස් එක හම්බෙන්නේ පැයකට පස්සේ. කියන දැන් වෙලාව 10යි. right? 10යි. එහෙනම් මේ අතර පරාසය පැය 1යිනේ. right? දැන් මේකේ වාක්‍යයක් කියනවා සසන් මොකද්ද? We waited
right? What is the preposition, Sasan, we use? We waited outside. outside, එළියේ, right? බලන්න මේවාට කලින් උගන්වපු පාඩම we waited outside the restaurant, outside the restaurant, outside the restaurant for 1 hour. බලන්න මෙයා නිශ්චිත වෙලාවක් කියලා නෑ කොයි වෙලාවෙ ඉඳන්ද මෙයා බලාගෙන ඉන්නේ කියලා. මෙයාලා බලන් හිටපු කාල පරාසය කියලා තියෙන. එහෙනම් මෙන්න මෙතෙන්ට අපි ඊතලයක් ගෙවුවා. right? දැන් සසාන් මට වාක්‍ය හදලා කියන්න කලින් නෝට් එක බලලා අපි බලාගෙන ඉන්නේ 9 ඉඳන් නිශ්චිතව වෙලාව දන්නවා 9 ඉඳන් බලාගෙන ඉන්නේ. කොහොමද කියන්නේ සසාන්? නෝට් එක බලන්න. පාඩම තමයි since 4. right? since 4 පාඩම. since 4 මම ආයි කියලා දෙන්නම් පන්තියේදී. since 4 පාඩම දාලා මට කියන්න බලන්න. තේරුම් නැත්නම් ආයි කියන පැච්ච මම කියලා දෙන්නම්. We have been 1 hour. නෑ දැන් මේ එහෙමම කියන්න ඕනේ නෑ සසන් හරිද දැන් අපි බලාගෙන හිටියා බලාගෙන ඉඳිමින් හිටියා කියන්න ඕනේ නෑ හරිද බලාගෙන ඉඳිමින් ඉන්නවා කියන්න ඕනේ අපි බලාගෙන හිටියා කියන්න මේකම වෙනස් කරන්න we waited outside the restaurant මෙතන මොකද වෙන්නේ since 10 ඉඳන් since sorry since නෑ ඔයාලට තේරුන්නේ නැහැ සසන් මං හිතන්නේ right මං ආයි කියලා දෙනවා හොඳද ඔන්න බලා ගන්න මේක කොහොමද එකපාරින් අල්ලගන්න බෑ මේක මේ අමාරු පාඩමක් ඒක හිතන්න එපා තේරුන්නේ නැති වුණාට හරිද දැන් සිදුවීමක් වෙනවා මෙයාලා මෙතෙන්ට 9ට ඇවිල්ලා ඉන්නේ right 9ට මෙතෙන්ට ඇවිල්ලා තේ බීලා ඔක්කොම කරලා දැන් මෙයාලා බලන් ඉන්නවා බස් එක එනකම් බස් එක නැහැ 10ට තමයි බස් එක මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ. right? එතකොට මට කියන්න සසන් මෙයාලා කීයේ ඉඳලාද බලාගෙන ඉන්නේ? 9 සිට. 9 ඉඳලා. හරිද? 9 ඉඳන් බලාගෙන ඉන්නවා. හරිද? ඔන්න එකක් මම ලියනවා 9 ඉඳලා බලන් ඉන්නවා. දැන් සසන් ට්‍රිප් එක ඇවිල්ලා නේද? මම විතරයි මමයි දිමුතුයි ගියාගේ දිමුතුයි අපි දෙන්න ගියා. right සසන් ආවේ නැහැ මම සසන්ට කියනවා බලනකො සසන් 9 ඉඳන් බස් එක නැහැ බස් එක නැතුව අපි මේ බලාගෙන ඉන්නවා කියලා බස් එක ආවට පස්සේ දිමුත් කෝල් එකක් දීලා කියනවා බලනකො සසන් පැයක් තිස්සේ බලාගෙන හිටියා අපි දෙන්නම කියන්නේ එකම එක නෙමෙයිද දැන් ඒතර බලන්න මම කියනවා 9 ඉඳන් බලන් හිටියා right ඊට පස්සේ දිමුත් කියනවා පැයක් තිස්සේ බලන් හිටියා හරි එතකොට සසන් ඔයාලට තේරෙනවා 9 ඉඳන් පැයක් බලන් හිටිය කියන්නේ එහෙනම් 10ට තමයි බස් එක ඇවිල්ලා තියෙන්නේ පැහැදිලිද ඒක තන්දරේ මුකුත් ඕනේ නැහැ right මම කියනවා 9 ඉඳලා බලන් හිටියා නිශ්චිත වෙලාවක් කියලා කියනවා 9 ඉඳන් දිමුත් කියනවා යා හිටපු කාල පරිච්ඡේදය තේරුණාද පැයක් කියන එක එහෙනම් මම කියනවා පැයක් තිස්සේ මෙතන ඉඳලා මෙතන පැයක් තිස්සේ ඩියුරේෂන් එක right එහෙනම් මෙතෙන්දී නිශ්චිත ටයිම් රේන්ජ් එකක් නම් ටයිම් එකක් නම් since කාල පරිච්ඡේදය ඩියුරේෂන් එකක් නම් සසන් අපි කියන්නේ 4 කියන එක right FOR 4 හරිද සසන් මේ වාක්‍යෙම අපි වෙනස් කරමු බලන්න දැන් හරිද දැන් ඔයා අපි හිතමු දැන් ඔයා දළදා ප්‍රදර්ශනයට යන්න හරිද ට්‍රේන් එකේ යන්නේ හරිද මේකම මේ විදිහටම අපි වෙනස් කරමු right මෙතන V කියන එක අයින් කරලා අපි උදාහරණයක් මේ විදිහට verb එක තියන්න. ඔන්න දැන් සසන් ඔයා ගම්පහ රේල්වේ ස්ටේෂන් එකේ ඉන්නවා. right ඔන්න බස් එකේ ඇවිල්ලා ඔන්න ආ රේල්වේ ස්ටේෂන් එකේ ඉන්නවා දැන් 9ට ට්‍රේන් එක 9ට එනවා කිව්වා. ඔයා ඉන්නවා දැන් එළියට වෙලා. නෑ. දැන් ඔන්න 9 වෙලාව. right 9ට එනවා ගෝර නෑ. ඔයා 12 වෙනකන් ඉන්නකොට ඔන්න කෝච්චිය එනවා. ඔයා ගිහිල්ලා නගිනවා ට්‍රේන් එකට. right ඔන්න 12යි. right දැන් සසන් මට කියන්න
සිංහලෙන් කොහොමද කියන්නේ ආපු වෙලාවෙ ඉඳන් බලාගෙන හිටියා. ඔය ආවේ 9ට. මම 9 ඉඳලා බලන් ඉන්නවා කෝච්චියක් එනකම්. right? කෝච්චියක් එනකම් බලාගෙන ඉන්නවා 9 ඉඳන්. right? පැයක් ඊට පස්සේ ඔයාම කියනවා 9 ඉඳන් කියන්නේ නෑ. ඔයා කියනවා මම පැය දෙකක් තිස්සේ බලන්නේ. මේ අතර පරාසය පැය දෙකයිනේ. 2යි hour. 2 hours. right? මේක කොහොමද අපි කියන්නේ සසන්? මම මේක ආයි කියන්නම්. හරිද? මේ දෙක ඔන්න මම කියන්න යන්නේ. දැන් මේ අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී සසන් කෝච්චියක් එනකම් බලන් ඉන්නවා කියන එකට වැඩිය අපි කියන්නේ ලේසි ක්‍රමය තමයි කෝච්චියක් වෙනුවෙන් බලන් ඉන්නවා. වෙනුවෙන් කියන එකට අපි මොකද්ද පාවිච්චි කරන සසන් ප්‍රිපොසිෂන් එක? for ඕනේ රයිට් ඔන්න බලා ගන්න. මම 9 සිට ට්‍රේන් එකක් සඳහා බලන් හිටියා. right බලාගෙන ඉන්නවා කියමුකෝ. බලාගෙන ඉන්නවා නම් අපි දන්නවා present simple present continuous right බලන් ඉන්නවා right දැන් මේ තාමත් බලන් ඉන්නවා. සසාන්ම කියනවා ආයි මම පැය දෙකක් තිස්සේ තාම කෝච්චිය ඇවිල්ලා නැහැ. පැය දෙකක් තිස්සේ මාව හම්බ වෙනවා 12ට. පැය දෙකක් තිස්සේ right ට්‍රේන් එක සඳහා බලාගෙන ඉන්නවලු. කොහොමද කියන්නේ සසන්? බලාගෙන ඉන්නවා. දැන් තාම ඇක්ෂන් එක වෙනවා. am is our plus ing. I නම් මොකද්ද සසන් අපි දාන්නේ? am I am waiting. Waiting. මම බලාගෙන ඉන්නවා කෝච්චියක් සඳහා. I am waiting for the train for a train. කෝච්චිය සඳහා නෙමෙයි අපි කියන්නේ කෝච්චියක් සඳහා. මොකක් හරි එනවා ඔයගොල්ලෝ කියන for the train කියන්න පුළුවන්. අපි එහෙම කියමු. ඔව්. අපි දැන් නුවර යන train එක එනකන් ඉන්නේ අපි දන්නවා train එක. I am waiting for the train 9 ඉඳලා කොහොමද කියන්නේ සසන්? since 9 am very good since 9 am 9 ඉඳලා හරි දැන් මම 12ට එනවා උදේට ආවට පස්සේ කියනවා සර් මම මේ පැය දෙකක් තිස්සේ කෝච්චිය එනකම් බලාගෙන ඉන්නේ තාමත් බලාගෙන ඉන්නවා කොහොමද කියන්නේ I am waiting වෙනස් වෙන්නේ එකම එකයි මෙතන මේ since for කියන එක විතරයි වෙන්නේ I am waiting මෙතන since right I am waiting for the train එහෙනම් කොහොමද පැය දෙකක් කාල පරාසයක් කියනවා for what is the preposition sasan for for I'm waiting for the train මෙතනත් for එකක් තියෙනවා කෝච්චිය සඳහා කියන්නත් අපි for පාවිච්චි කරනවා කාල පරිච්ඡේදයක් කියන්න දාන ඒත් FOR ම තමයි for 1 hour for 2 hours හරි hours ලියන්න මෙහෙමයි HOURS right HOURS right I'm waiting for the train for 2 hours right for 2 hours කොහොමයි ඔක ලියන්නේ right සසන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේක ඕනේ වෙයි හරි ඔන්නෝමයි since for කතන්දරේ යන්නේ okay sir. හරි ඊගවට යන සසන් අපි මේ 6 වෙනි එක ඔයාලට කරන්න පුළුවන් මොකද මේ 6 වෙනි එක මම ඔයාලට හෑන්ඩ් අවුට් එකක් දීලා තියෙන නිසා right ඒකට හෑන්ඩ් අවුට් එකක් දීලා තියෙනවානේ 7 වෙනි එකට යන සසන්ටක් ගාලා කතා කරගෙන දැන් මේක 11:45ට මීටින් එක එන්න එනවා ළඟයි දැන් right underline the correct preposition every evening හැම හැන්දෑවකම නම් සසන් අපිට අඳුර ගන්න පුළුවන් මෙතෙන්දී හැම කරන දෙයක් හැමදාම කරන පුරුද්දක් අපි මොකද්ද ටෙන්ස් එක පාවිච්චි කරන්නේ සසන් what is the tense we use present continuous tense එතකොට බලමින් ඉන්නවා කරමින් ඉන්න දැන් අපි ලිව්වේ මේ I am waiting for the train බලාගෙන ඉන්නවා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා හැමදාම කරන දෙයක් නම් habitual activities
simple present verb එකට s එකක් es එකක් දැම්මේ singular එකක් නම් plural එකක් නැත්තම් එකෙන්ම දැම්මේ මතක නැද්ද සසන් ලියන්නේ නැහැ නේ වාක්‍ය පොත right ඕව මතක තියෙන්න ඕන දැන් බලන්න දැන් එහෙම කිව්වේ නැත්නම් ඔයාලට බලන්න පුළුවන් වෙන්න ඕන ඔතන වාක්‍ය පොත් මේ මෙතන paragraph එකේ දීලා තියෙනවා every evening after he returns සසන් ටක් ගාලා highlight කරලා highlight කරගන්න every evening කියන එකයි returns කියන එකයි S එක ඒක රවුන්ඩ් කරගන්න රතු පෑනෙන් highlight කරලා ඊතලයක් ගහලා ලියා ගන්න simple present tense right every evening after he returns home වැඩ ඉවර වෙලා වැඩෙන් එනකොට right what is the preposition සසන් from work my grandfather sits ඔය මේ හැමදාම කරන පුරුද්දක් කියන්නේ my grandfather sits blank the big banyan tree at the far නෑ අපි එච්චර යන්න ඕනේ නෑ my grandfather sits සාමාන්‍යයෙන් එයා කරන්නේ වැඩ ඉවරලා ගෙදර ඇවිල්ලා my grandfather sits the big banyan tree banyan කියන්නේ පුතේ නුග ගහට right banyan tree means නුග ගහ එතකොට මොකද්ද සසන් උත්තරේ what is the answer සසන් මට ඇහුන්නේ නැහැ කියපු එක at bin ගහ යට වාඩි වෙන්නේ ගහ ඇතුලේ බයි නෑ සසන්ලා සිය මොකද කරන්නේ ගෙදර වත්ත පහල නුග ගහක් තියෙනවා අතුල හාරලා බිනයක් ඇදලා ඇතුලට ගිහිල්ලා රිංග ගන්නවද in කියන්නේ බෑ under කියන එක beneath right beneath the banyan tree ගහ යට beneath the banyan tree at the far end blank our garden for about 30 minutes අපේ වත්ත පහල ගොඩාක් දුරින් තියෙන මිනිත්තු 30ක් විතර යනවලු වාඩිලා එතන ගිහලා වාඩිලා ඉන්නවලු for about 30 minutes far end what is the preposition අවසානයේ what is the I can't hear you what is the son can't you hear me what is the answer අපි කියන්නේ මොකද මාසේ අන්තිමේ at the end of the month මාසයේ අන්තිමේ right ye පුතේ එහෙනම් බලන්න ඔන්න ye කියන එක આવොත් එහෙම of කියන එක දාන්නේ ඔන්න ඔතන ඔය preposition එකේ of කියන එකට ඊතලයක් ගහගත්තා ඕකේ සිංහල සද්ද එන්නේ ye කියන එකේ right ye හරි ඒ වගේ right වත්තේ අවසානයේ right the end of the garden right අවසානයේ මාසයේ අන්තිමේ right far end of our garden for about 30 minutes he says එයා කියනවලු it relax ඒක යාව relax කරනවලු නිදහස් කරනවලු him a lot එයාව ගොඩාක් එයාව නිදහස් කරනවලු relax කරනවලු ඒකෙන් I always see it blank him what is the preposition Sasan beside him එයාගේ ළඟ වාඩිලා ඉන්නවා and together we watch the birds flying blank their nets කූඩු වලට what is this Sasan two right two කූඩු වලට turn on two right we watch the birds flying to their nests we also look අපි ඒ වගේම බලනවා at the clouds and play a game of guessing what their shapes look like අපි කරනවලු අපි සාමාන්‍යයෙන් බලාකුළු දිහා බලනවා සහ අපි පොඩි ගේම් එකක් සෙල්ලම් කරනවලු මොකද්ද ගේම් එක guessing guess කරනවලු what their shapes look like ඒවැ හැඩේ මොන වගේද බලාකුළු වල එක එක හැඩ තියෙනවා මේක මොන හැඩේද කියලා ඒගොල්ලෝ guess කරන ගේම් එකක් කරනවලු I really enjoy මම ඇත්තටම enjoy කරනවා being there with my grandfather in the twilight means
Twilight. Sorry, twilight. Twilight නෙමෙයි twilight කියලා තමයි pronounce කරන්නේ. Twilight. What is the meaning of twilight? Twilight means Sasan before the sunrise and after the sunset, right? ඉර පායන්න කලින් අහසේ තියෙන්නේ අර තැඹිලි පාටක් ඉර ලාවට මුදුන් වේගෙන එනවා අර කන්ද උඩින් ඉර පායා එන්නේ වගේ ඉර සම්පූර්ණයෙන් පායලා නැහැ අහස ලා තැඹිලි පාටක් එක්ක ලස්සනට මේ තියෙන්නේ right අන්න ඒ වගේම හැන්දෑවට ඉර බහිනකොට බලන්න ඉර භාගයක් යට ගිලිලා තියෙනකොට අහසේ ලස්සන තැඹිලි පාටක් පේන්න තියෙනවා අන්න ඒකට තමයි අපි කියන්නේ twilight කියලා right twilight සන්ධ්‍යාව කියන එක අපි ගන්නවට වැඩිය හොඳයි අර දෙපැත්තම twilight කියන එකට අයිති right twilight blank the sounds of the crickets මොකක්ද ඕකට එන්නේ ඕක නම් චුට්ටක් හිතන්න ඕන කිසි ගැළපීමක් නැහැ මේ කතාව ඔයාට නිය අර හොයාගන්න විදියක් නැහැ ලේසි මොකද්ද සර් among yes among the sounds of crickets කියන්නේ සසාන් අපි ක්‍රිකට් ගහනවටත් කියනවා ක්‍රිකට් කියලා මෙතන ක්‍රිකට්ස් කියන්නේ පුතේ රැහැයියොන්ට රැහැයිය තමයි ක්‍රිකට් කියන්නේ and rustling trees rustling means සරසර ගානවා right ගස් එහෙම එකට ඇතිල් වලට අර බෝගහයට එහෙම ඉන්නකොට මේ ඉස්කෝලේ ගියාම ඔය බෝධියට ගිහින් ඉන්නව කොළ දින කාලෙකට ඒතර බලන්න මේ හරිම සිලි ගාන සද්ද ඇහෙනවා right ඒක තමයි අපි කියන්නේ මේ rustling trees I wouldn't miss it for the whole world right ඔන්න ඔච්චරයි ඒක හරි ඊගාවට යන තව එකයි තියෙන සතා අපිට පුළුවන් මේ ඉවර කරගන්න preposition ටික කරගත්ත කියන්නේ ගොඩ ආපහු පුළුවන් fill in the blanks with the correct preposition fill in the blanks with the correct preposition correct preposition එකත් එක්ක fill කරන්නලු blanks we had lunch අපි සාමාන්‍යයෙන් අපි ගත්තලු කෑම right අපි ගත්තලු lunch එක at a restaurant blank බලන්න මේ ප්‍රශ්නේ ওই විදියටම තිබ්බා තවත් ප්‍රශ්නයක right මතකද ඡේදයක මේ කතන්දරේ තිබ්බ මට මතකයි yes sir දැක්ක හැම සැරේකම සසන් ඔයාලට තව ඉස්සරහට හම්බෙයි මට මතකයි කොලම් දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයක ඔයාලගේ අහලා තිබ්බ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ මේ විදියට නැවත වතාවක් උතුරු මැද හරි වයඹ හරි පළාත් ප්‍රශ්න පත්‍රය අහලා තිබ්බා ඒ ප්‍රශ්නේ මේ විදියට කිසිම වෙනසක් නැතුව right කිසිම වෙනසක් නැහැ ඒ ප්‍රශ්නේම ආයෙ අහලා දෙන්න එක මේවා අහන්නේ සසන් මේක හරියට කරලා ගියා නම් වාර විභාග ෂුවර් We had lunch at a restaurant beside the river, Ganga Asala. Sumudu comes to school, Piliyandala sitter. Sitanang? from Sitanang from. The cat has climbed Pusa Gahata Nagala Tiyanava to the top. What is the preposition, Sasan? Sasan? Can't you hear me? What is the preposition, Sasan? The cat has climbed to the top. beneath ගහේ මුදුනේ ඒ ප්‍රත්‍යයක් නම් මම මොකක්ද කිව්වේ සසන්? ඒ ප්‍රත්‍යයක් නම් යේ ඒ තේ එහෙම ප්‍රත්‍යයක් යනවා නම් මොකක්ද කියන්නේ? සසන්? Of right of the cat has climbed to the top of the tree. I want to buy මට අවශ්‍යයිලු මිලදී ගන්න storybook my brother මගේ brother සඳහා for my brother. I love walking blank the ruins of Anuradhapura. අනුරාධපුරයේ නටබුන් අතරේ right නටබුන් අතරේ මට ඇවිදින්න ආසයිලු.
Among. Yes, among. Wait a second, Sasan. මොකක් කරේ අද සිග්නල් එරර් එකක් තියෙනවා. සසන් ඔයාලට බාව ඇහෙනවද පැහැදිලිව? Yes, sir. Ah, right. Alright. We found මේ සසන් ruins කියන්නේ නටබුන් වලට. Right? Ruins. RUINS. Ruins කියන්නේ නටබුන් of අනුරාධපුර. මේ බලන්න අනුරාධපුරයේ of කියන්නේ ඒ ප්‍රත්‍යක් අගට එනවා. We found pleasure in sitting blank a huge mango tree. ලොකු අඹ ගහක් යට කියන්නේ beneath. Right? How far is it from here blank candy? කොච්චර දුරයිද නුවරට? Turn Sasan. 2. From 2. 2. Yes. 2. Right? 2. To candy. හරිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි සසන් ඔයාලට preposition වලින් එන්නේ. Right? Preposition වලින් එන්නේ එච්චරයි. ඊගොඩ තියෙන collective nouns. Right? Collective nouns කියන කොටස සසන් හෙට ඔයා මේ handout එක print out එකක් ගන්න. Right? මෙන්න මේ handout එක මේ collective nouns කියන මේක දැක්කනේ group එකේ තියෙනවා? Yes, sir. Right. මේකේ print එකක් දාගන්න සසන්. right ඊට පස්සේ අපි ඉරිදා දවසේදී collective nouns ටික කතා කරමු. ඊගාවට රචනාවක් ලියන්න ඒවට මේවට අපි ලෑස්ති වුමු. මම ඔයාලට what did I do yesterday කියන එක දුන්නෙම ඔයාලට කතන්දරයක් ආවොත් ලියන්න පුළුවන් වෙන්න. ඔයා මොනවද අවුරුද්දට කලින් දවසේ කරේ කියන එක ලියන්න. right ඒක ලියලා ඒවල තිබ්බත් කීප දෙනෙක් ආයෙත් කීප දෙනෙක් විතරයි. right හරි. එහෙනම් සසන් we will stop the class now and Sasan, thank you very much for your participation. I hope to conduct an extra class on Sunday also, Sunday morning also, not evening, Sunday morning. Then I hope you will participate it. Then you have to do lots of work, right? Lots of work you have to do. Then complete the workbook and we will meet on next Sunday morning or Monday evening class, right? Okay. Then thank you very much for your participation and good night. May the Triple Gems bless you, right? You can leave. Thank you, sir. Good night, Okay, sir. good night. Welcome.